උක්කුං 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 අයියෝ මොන කරුමයක්ද මන් දන්නේ නිදා ගන්නත් නෑනේ. උක්කුං ඇයි අයියානේ නැගිටලා ඉන්නේ? එළි වුණා විතරයි. හොක්කුන් හොක්කුන් ගාන උදෙම්ම. මොකද්ද තෝ කිව්වේ? නෑ නෑ අම්මේ මොකුත් කිව්වේ නෑ ඉතින්. බලපන් දැන් වෙලාව කීයද කියලා. තාම නිදි කුම්භකර්ණයා වගේ. හරි හරියනේ දැන් නැගිට්ටනේ. බලපන් කාමරේ හැටි. මේ ඇඳුම් ටිකක් එහෙම ලෑස්ති කරගනින් හෙට ගමේ යන්න තියෙනවා. ඒ මොකද අම්මේ එකපාරටම? ගොඩක් අය ගියේ නෑනේ. ඉස්කෝලේ නිවාඩු නිසා ගිහින් යන්නේ. ඔක්කොටම කලින් මේ කාමරේ අස්පස් කරලා දාපන්. හා මේක මොකද යකෝ මේ උදේ පාන්දරම කෝල් ගන්නේ? කියපන්. හලෝ උක්කුන් මොකෝ වෙන්නේ? මොනා වෙන්නද බං? තාම නිදි මතයි බං. ඒ මොකද බං ඒ? ඇයි බං ඊයේ ගේම් ගහලා ඉවර වෙද්දි පාන්දර 3යිනේ. මේ ඒක නෙමෙයි. හෙට උඹ මොකද කරන්නේ? මම හෙට ගමනක් යනවා බං. කොහෙද? උඹට මතකද අර ටොකු අනින්න සීයා? ඉතින් ඉස්කෝලේ නිවාඩු නිසා එහෙ යනවා බං. අප්පට සිරි නෑ. නෑ නෙවෙයි බං ඔව්. එහෙනම් ඉතින් හෙට අරේ යන්න වෙන්නේ නෑ. මේ වරෙන් ගිහින් යමු අපි එක්ක. අම්මෝ මට නම් බෑ. ඔය සීයා හොල්මන් කරා නේ බං ඒ දවස්වල. මොන හොල්මන්ද බං? වරින්. හා යමන්කෝ. හරි මන් තිබ්බා හෙට උදේට හම්බ වෙමු. හරි බං එල. අම්මේ බඩගිනි. කුස්සියේ මේසෙ උඩ ඇති. ගිහින් කනවා. මොනාද අම්මේ මේ? ඇයි උඹට මොනා වගේද පේන්නේ? මට නම් බෑ මේව කන්න. කනවනම් කාපන් නැත්තම් නිකන් ඉඳපන්. මොනා කරන්නද ඉතින්? බඩගින්නට කන්න වෙනවනේ. උක්කුං ඇයි අම්මේ? උඹ හැමදාම කාලා මම බලාගෙන අත පිහදන්න නැතුවනේ කාමරේට යන්නේ. මං කාමරේට ගිහින් පිහද ගන්නවා. මොකෙන්ද උඹ පිහදන්නේ? දොර රෙද්දෙන්. ඒක තමයි දොර රෙද්ද ඉඳුල් ගඳ. හොදපන් දොර රෙද්ද මගෙන් ගුටි කන්න නැතුව. අඩෝ මේ කියපන්. සීයලා දියා රා තියෙනවනේ. ඔව් බං. එල පට්ට. උක්කුං ඇයි අම්මේ? ඔක්කොම හරිද? හරි අම්මේ. ඒයි ඉක්මනට යමු. දුර යන්නත් එපැයි. හරි මම මේ එනවා. අඩෝ ඇයි බං මොකද? මොකක් සෙට් වීගෙන එන්නේ බං? අම්මේ මම ටක් ගාලා එන්නම්. කොහෙද ඒ පාරේ යන්නේ? ලැට් එකටෝ. යකෝ මේ කවුදෙත් ගියානේ. හරිද? බලපන්කෝ බං. ඇයි බං? තැටමුවාට යන්නේ නෑනේ. උදේ ඉඳන් try කරන්නේ බං. මටත් ඕක තියෙනවා බං. කොහේ හරි යන්න ගත්ත ගමන් ඕක වෙනවා. දැන්වත් හරිද? හරි අම්මේ. හරිනේ ඔක්කොම ලෑස්තිනේ. එහෙනම් යමු. ඔක්කොම මේ එහෙ ගිහින් අරේ මෙහෙ යනව නෙවෙයි දෙන්නත් එක්ක. කොහේ යන්නද අම්මේ? අම්මා දන්නවනේ මං ගැන. ඔව් මම දන්නවා. දන්න හින්දා තමයි කලින්ම කිව්වේ. අඩේ මේ කියපන්. අපිට එහෙ ගිහින් ආතල් එකක්වත් ගන්න බැරි වේද බං? උඹ යමන්කෝ අම්මලව දන්නේ නෑනේ. මේ අපි දවස් කීයක් ඉන්නවද බං? සතියක් විතර ඉඳලා එන්නේ බං. අඩෝ එහෙනම් මරුනේ. හැබැයි පොඩි අවුලකුත් තියෙනවා බං. ඒ මොකද්ද බං? ඔය මැරිච්ච සීයාගේ අනිත් පුතා අපේ තාත්තගේ මල්ලිනේ. ඉතින් ඌ බැඳලා ඉන්න ගෑණි ටීචර් කෙනෙක් බං. ඉතින් ඒක අපිට අවුලක් නෑනේ. නැත්තේ මොකද යකෝ? ඒකේ ළමයිට පන්ති කරනවා. උඹලා අම්මටත් කියලා අපි දෙන්නම මාසෙම එහෙ නවත්තයිද දන්නේ? අඩෝ එහෙම වුණොත් මොකද බං අපි කරන්නේ? එහෙම වුණොත් නම් අම්බ වහක් වෙන්නේ. උඹ ඕක කලින් කිව්වනම් මම එන්නෙත් නෑනේ. කිව්වේ නැත්තේ ඇයි දන්නවද? ඇයි? උඹත් මං කන ටොපියම කන්න ඕනේ නිසා. අනේ ඵලයන් බං යන්න හිකනලයා. ඔක්කොම මොනාද කුටු ගන්නේ? මොකුත් නෑ අම්මේ. ඉඳකින් යන තැන බුදි කුම්භකර්ණයක්. නැගිටපන් යකෝ අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. අම්මෝ බං කොන්ද නිකන් නෑ වගේ. ඉඳගෙනම ඇවිල්ලා පොකක් රිදෙනවා බං. හරි බං දැන් බහිනවනේ. ආනේ එන්න. මං ඒත් බැලුවා මොකද මේ පරක්කු කියලා. නෑ අනේ ගොඩක් කාලෙක ඉන්නේ දුර ගමනක් වහනේ ආවේ. ඒක නිසා පොඩ්ඩක් හිමීට ආවා. උක්කුම් පුතා තනිකමට යාළුවෙකුත් එක්කන් ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ උක්කුම්ගේ හොඳම යාළුවානේ. ඒක හොඳයි. දෙන්නටම එකට පාඩම් වැඩ එහෙම කරන්න පුළුවන් නේ. කට්ටිය මෙහෙනම් යමුකෝ ඇතුළට. ඇවිල්ලා මහන්සිත් ඇතිනේ.
දැන් හරිනේ. මං තොට කිව්වා. බය වෙන්න එපා බං. මම ඉන්නවනේ. ඔව් හැබැයි උඹ කරනේවට ඕකි මෙහෙන් යයිද දන්නෙත් නෑ. මේ ඒක නෙමෙයි බං. ඇයි බං? බලපංකො මේ ගේ හැටි නිකම් පාළුවට ගිහිල්ලා වගේ බං. මට නම් දැන් බයෙත් බෑ බං. මේ පිස්සු කෙලින්න එපා බං. යමන්කෝ ඇතුළට. හරි යමන්කෝ. කෝ බං අම්මලා? වොෂ් එකක් වදාගන්න යන්නේ නැති බං? ආ බං ඔක්කොම්. ඒ පාර මොකද බං උඹ මේ වෙවුලන්නේ? අර බලපංකෝ අර බිත්තියේ ෆොටෝ එකේ ඉන්නේ උඹලගේ සීයා නේද බං? ඔව් බං. ඒ අපේ සීයා තමයි. බලපංකෝ ඒක දැක්කත් බය හිතෙනවා බං. අනේ මේ පිස්සු කෙලින් නැතුව හිටහම් බං. උකුම් පුතේ. උඹට ඇහුණද බං ඒ සද්දේ? මොන සද්දේද බං? සීයාගේ කට සද්දේ ඇහුණා බං. අඩේ මේ පිස්සු නම් කෙලින්න එපා හොඳේ. නෑ බං විහිළු නෙමෙයි බං සිරාවටම. උකුම් පුතේ. බුදු අම්මෝ. අඩේ උකුම් ඔහම ඉඳපන්. මාත් එනවා. කෝවනේ පුතා දැක්කේ නෑනේ. එයාට අද උදේ ඉඳන් පන්ති. තව විනාඩි 10කින් විතර එයි ගෙදර. මොකද පුතේ මේ? අඩේ මාටින්. ඇයි බං? උඹට ඇහුණාද ඒක? මොකද්ද බං? අපේ අම්මා මොකද පුතේ ගානවා? ඔව් ඉතින් ඒ උඹලගේ අම්මානේ. අපේ අම්මා මට ඔච්චර ආදරෙන් කතා කරාමයිද කොහෙද බං? ඇයි පුතේ? මොකද මාටින් පුතේ උනේ? නෑ ඇන්ටි මේ උක්කුම්. නෑ අම්මේ මගේ ඇඟට මීයක් වැටුණා. මීයක්? ගේ ඇතුලේ මීයෝ නෑනේ උක්කුම් පුතේ. ඇයි යකෝ අම්මලාට ඒක කියන්නේ නැත්තේ? තොට පිස්සුද යකෝ? ඇයි බං? යකෝ ඊට පස්සේ තව කේස් එකක්. මට සද්ද ඇහුණාට දැක්කේ නෑනේ. අනික උඹට ඇහුණේ නෑනේ. තෝ තමයි මේවා ඔක්කොම කරන්නේ. ඉතින් යකෝ මම මොකද්ද කරේ? තෝ තමයි මාවත් බය කරන්නේ එක එක රෙද්දවල් කිය. ආක්කේ උක්කුම් නම් දැන් ගොඩක් වෙනස් වෙලා නේද? ඉස්සර නම් ඉතින් පොඩි දෙයක් වුණත් බය වෙලා අඬනවනේ. ඉස්සර ගොඩක් සංවේදීනේ. දැන් නම් එහෙම නෑ වගේ නේද උක්කුම් පුතේ? දැන් එහෙම නෑ පුංචි. මොකද මට සෙන්සොඩයින් ටිකක් ගිලුණානේ. හරි. පඬිතුකම් කියවන්න නැතුව දෙන්නම ගිහිල්ලා අතපය සෝදගෙන එන්න කෑම කන්න. මේ ටක් ගාලා යමන්කෝ. ඒ කොහෙද බං? පැල්ලෑ ලිඳක් තියෙනවා. අපි ඒකට ගිහින් හොදගමු. අඩේ පට්ටනේ. යමන්. කොහමද තැන? මරුනේ. අඩෝ පට්ට පොට් එකක් නේ බං. ඒකනේ මං උඹට කිව්වේ යමන් කියලා. මේ මං උඹට බඩක් පෙන්නන්නම්. මොකද්ද බං? අර උඩ බලපංකෝ. අප්පට සිරි රාමුට්ටියක් නේ. අඩේ දෙමුද බං සොට් එක? පිස්සු දෙයක් ඔතොට අපි මේ ආවා විතරයි. අඩේ මොකද්ද බං උක්කුම්? හරි බං ටික දවසක් ඉවසපංකෝ. ඕකට සොට් එක දෙමු. අඩෝ ආදරේ ඈ. ඒ අන්න අරු වෙනවා. කවුද බං ඒ? පුංචිගේ පුතා බං. උක්කුම් අයියේ කොහමද ඉතින්? අවුලක් නෑ බං ඉන්නවා ඉතින්. මං ඒත් බැලුවා ඔබ කෝ කියලා. උදේ ඉඳන් පන්ති තිබ්බ උක්කුම් අයියේ. අද හිටම යන්නේ නෑනේ ඔයාලා? නෑ අපි සතියක් විතර ඉන්නවා. මේ කවුද උක්කුම් අයියේ? කියන්න බැරි වුණානේ. මේ මගේ හොඳම යාළුවා මාටියා. එල නියමයි. මේ මූට අරකට සොට් එක දෙන්න ඕනිලු. මොකටද? ඔය උඩ තියෙන්නේ. අම්මෝ බං පිස්සු නම් කෙලින්න එපා. ඇයි මොකෝ අවුල? අපේ තාත්තවත් ඕක බීවේ නෑ ඔයාලගේ තාත්තා එන නිසා. මේ ඕකට කොහොම හරි සොට් එක දෙන්න බැරි වෙයිද? ඕකට ඉතින් සොට් එක දෙනවා නම් දෙන්න වෙන්නේ හොරෙන් තමයි ඉතින්. ඔයාලා අද හිටම යන්නේ නෑනේ මොන හරි කරමු. මේ ඒක නෙමෙයි ඔයාලා කෑවද? තාම නෑ බං. යමු එහෙනම් කාලා ඉමු. අතපය හොදගන්න කියලා ආවේ ඒකත් අමතකුණානේ. පොඩ්ඩක් ඉන්නකො එහෙනම් ටක් ගාලා හොදගන්න. උක්කුම් පුතේ. ඇයි පුංචි? ඔයයි යාළුවයි දෙන්න මේ කාමරේ ඉන්න හොඳේ. අම්මලා එහා පැත්තේ කාමරේ ඉඳී. පුංචි. මාටියෝ. ඕ මෙහෙට වරෙන්කෝ. ඇයි බං කතා කරේ? උඹටයි මටයි මේ කාමරේ තමයි ඉන්න වෙන්නේ. මේකේ? ඔව් බං. අඩේ බලපංකෝ බං මේකේ හැටි. දැක්කම බයත් හිතෙනවා බං. ඒ වුණාට ෂෝක් කාමරේ නේද බං? මොන ෂෝක්ද යකෝ? මේක දැක්කම බොක්කත් එක්ක කූල් වෙනවා. අඩේ උක්කුම්. ඇයි බං මොකද? මේ බලපංකෝ මේකෙත් 100ගේ ෆොටෝ එකක් එල්ලලානේ. අනේ මේ උඹ ඔය මගුල කියවන්න නැතුව හිටපංකෝ. තෝනම් කියයි. උඹේ ඔය මනස්ගාත හින්දා මාත් බය වෙනවා බං. හරි බං දැක්කම බය වෙනවනේ ඉතින්. මේ පිස්සු කෙලින් නැතුව නිදාගමු බං.
මේ නින්ද යනකම් PUBG එකක්වත් ගහමුද බං? උඹ ගහපන් බං. මට නම් පට්ට නිදිමතයි. හරි එහෙනම් උඹ නිදාගනින්කෝ කුම්භ කර්මයා. තොට මොකද? තෝණන් එද්දී හොඳට කාර් එකේ නිදාගත්තනේ. උඹ ඕනි මගුලක් කරගනින් මම නම් නිදා ගන්නවා. මොකද යකෝ වද දෙන්නේ? නිදා ගන්නව නම් නිදාගනින්කෝ. ඔක්කොම මේ උඹට මං ආයේ කියන්නේ නැහැ හොඳේ. එක්ක ගේම් ගහන්න එන්න ඕනේ. ගේම් ගහන්න එන්නේ නැහැ මට වද දෙනවා මෙතන. මේකගේ ආච්චිට හාල් කරන්න ගහලා ගැව්වේ නැහැ වගේ බුදිය නැහැටි. ඉඳපන්කතට හොඳ වැඩක් කරන්න. මොකද යකෝ තොට වෙලා තියෙන්නේ? මට නෙවෙයි තොටනේ වෙලා තියෙන්නේ. ගේම් එකක් ගහන්න දෙන්නේ නැහැ කාලකන්‍යන් සැරින් සැරේ ඇවිල්ලා ඔලුවට ගහනවා. කවුද යකෝ ඔලුවට ගැහුවේ? තෝනේ ගැහුවේ. ආයේ වෙන කවුරුත් ඉන්නවයි මෙතන. තොට පිස්සුවත් ඇදීගෙන එනවද බං? තොට ගහනවා තියා මම මේ හොඳට නිදාගෙන හිටියේ. නිදා ගන්නත් නැහැ මෙතන දැන් තෝනේ ඇවිල්ලා මට ගැහුවේ. හරි නිදාගනින්කෝ. ආයේ ගහපන්කෝ බලන්න. මේකගේ මොලේවත් නරක් වීගෙන එනවද මන් දන්නේ. අඩේ ඇයි බං? මොකද යකෝ ගහන්නේ? තොට පිස්සුද බං මම ගැහුවේ නෑ. එහෙනම් මට දැන් ගැහුවේ තොපේ අප්පොච්චි ඇවිල්ලාද? තොට පිස්සුද බං අම්මා පල්ලා මම ගැහුවේ නෑ. කවුද යකෝ එහෙනම් අපිට දැන් ගැහුවේ? දැන් නම් බං මට බය හිතෙනවා බං. ඔහොම කියන්න එපා බං. එතකොට මට බය හිතෙනවා බං. මං තොට කලින්ම කිව්වා මේ කාමරේට එද්දිම. බං ඔක්කොම් අපි දැන් මොකද කරන්නේ බං? උඹ බය නිසා මට ගහලා මාවත් බය කරන්න නේද හදන්නේ? නෑ බං සිරාවටම. මම දැන් දිවුරුවනේ. මම ගැහුවේ නෑ බං. එහෙනම් කවුද යකෝ මෙතන අපිට ගහන්න ඉන්නේ? මමයි ගැහුවේ. අඩෝ සීයා. මං තොට කිව්වා නේද මෙතන මොකක් හරි මගුලක් තියෙනවා කියලා. බුදුවම්මෝ. ඒ පාර කොහෙද බං අතුරුදහන් වුනේ? මං නම් දන්නේ නෑ බං දැන් අපි මොකද කරන්නේ බං? ඉක්මනට දොර ඇරපන් යකෝ අපි දැන් මෙතනින් පැනගමු. ඕක ටක් ගාලා ඇරහන් යකෝ මොන මගුලක්ද බං කරන්නේ? මේක ඇරෙන්නේ නෑ යකෝ මේක ලොක් වෙලා තියෙන්නේ. අඩෝ උනේ නම් මේක ඇරෙන්නේ නෑනේ යකෝ. අපි දැන් මොකද බං කරන්නේ? අම්මලාට ඇහෙන්න හයියෙන් කෑ ගහමු යකෝ. අම්මේ. මේක ඇතුලේ නම් කෑ ගැහුවට කිසිම රෙද්දක් ඇහෙන්නේ නැද්ද කොහෙද බං? අපි කොහොමද බං මේ රෑලි වෙනකම් මේක ඇතුලේ හොල්මනක් එක්ක බුදිය ගන්නෙ? බං ඔක්කොම් මොකක් හරි කරන්න බැරිද බං මුට අපේ ළඟට ලං වෙන්න බැරි වෙන්න? එක දෙයක් නම් තියෙනවා හැබැයි ඒකවත් කරමු. අඩේ කරන දෙයක් ඉක්මනට කරපන්කෝ බං. ඔක්කොම් අම්මේ මොකද බං ඔය බිම බුදියන් කරේ? මොකක්ද යකෝ මේ ගඳ? නැන්දේ මේ උක්කුන් ඊයේ රෑ චූ කරානේ. චූ කරා? යකෝ ලැට් එක තියෙද්දි මොකද කාමරේ චූ කරේ? මේ 100ට බයේ. 100ට? ඔව් නැන්දේ. මොන 100ටද? අයියෝ අම්මේ මැරුණ 100ට. මැරුණ 100 කොහෙද යකෝ මෙහෙ? 100 හොල්මන් කරනවද කොහෙද අම්මේ? පිස්සුද යකෝ තොට? අර මිනිස්සුන්ට එහෙම ඇහෙන්න කියනව නෙවෙයි. පිස්සු නෙවෙයි යන්නේ ඇත්තටම බය වුණා. බය වුණා කියලා මොකද බුරුව මෙතන චූ කරේ? චූ කරාම ළඟට හොල්මන් එන්නේ නෑනේ. මගෙන් කුණුවර පහ ගන්න නැතුව අර මිනිස්සු එන්න කලින් මේක සුද්ධ කරලා දාපන්. බූරුවා. ඒක නෙමෙයි බං. ඇයි බං? උඹට මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද බං? ඒ කිව්වේ 100 එන්නේ අපේ පස්සෙන් විතරනේ බං. හොල්මනක් වුණා පස්සෙන් එනවා කියන්නේ බං මොකක් හරි කේස් එකක් තියෙනවා උතන. අනේ මන්ද බං මට නම් තේරෙන්නේ මේ අපි පුංචිගේ පුතාගෙන් මේ ගැන අහමුද? කොයිකටත් අපි ඕකගෙන් අහමුකෝ එහෙනම්. ඔන්න පොර කියනකොටම එනවා. ඔක්කොම අයියේ දැන්ද නැගිට්ටේ? දැන් ටිකක් වෙලා බං. මොකෝ මේ දෙන්නම මොකක් හරි අවුලකින් වගේ. මේ උඹගෙන් දෙයක් අහන්න අම්මලාට එහෙම කියන්න එපා හොඳේ. හරි කියන්නකෝ. මේ ගෙදර හොල්මන් තියනවද බං? පිස්සුද අයියේ මේ හොල්මන් නෑ. උඹ ඔය කියන්නේ සිරාවටමද කියපන්කෝ. ඔව් බං සිරාවටම. ඇයි උක්කුන් අයියේ එහෙම ඇහුවේ? මෙහි හොල්මන් තියනවා බං. මේ කලින් කවුද බං මේ කාමරේ හිටියේ? මේකේ හිටියේ 100 උක්කුන් අයියේ. ඒකනේ මං උඹට කිව්වේ උක්කුන්. ඇයි උක්කුන් අයියේ? 100 හොල්මන් කරනවා බං.
හොල්මන් කරනවා? ඔව් ඔව් බං. ඊයේ රෑ අපිට නිින්දත් නැහැ. මාර කරුමයක් උනේ. ඔය ඇත්තම දුක්කුන් අයියේ? ඔව් ඔව් බං. අම්මා පල්ලා. ඒත් දුක්කුන් අයියේ මාත් මේකේ නිදිලා තියෙනවනේ. මට ඔහොම දෙයක් වෙලා නැහනේ. අන්න ඒක තමයි බං ප්‍රශ්නෙකට තියෙන්නේ. ආ බං ඔක්කොම. ඇයි බං? උඹ සීයා ඉන්න කාලේ මොකක් හරි ආතල් එකක්වත් දුන්නද? නැත්තම් අපේ පස්සෙන්ම විතරක් එන්න විදියක් නෑනේ බං. එහෙම කියලාත් නෑ බං. මට හිතා ගන්න බෑ බං. එහෙනම් ඕක දැනගන්න වෙන්නේ සීයා ආයේ හොල්මන් කරාම තමයි. පිස්සු දෙයක් උතට. අම්මෝ ඒනා කියා දැක්කම රෙවෙනවා. හරි හරි අපි ඔකට මොකක් හරි කරමුකෝ. දැන් කාලේ පොඩ්ඩක් එළියට යමු ඇවිදින්න. ඔව් බං ඇවිදින එක හොඳයි. මේක ඇතුළට වෙලා හිටියොත් පිස්සු හැදෙනවා. යන් එහෙනම් පොඩි රවුමක් දාමුකෝ. කවුද බං කෝල් කරන්නේ? අම්මා බං. අම්මේ පුතේ කොහමද ඉතින්? හොඳින් ඉන්නවද? ඔව් ඔව් අම්මේ. මේ මට උක්කුල්ලගේ අම්මා කෝල් කරලා කිව්වා උක්කුන් නිවාඩු මාසෙම ඔය නතර කරලාලු එන්නේ කියලා. ඔය නැන්දා ටීචර් කෙනෙක්ලු නේද? හොඳට පාඩම් වැඩ එහෙම කියලා දෙනවලු නේ. ආ ඔව් අම්මේ. මම උක්කුල්ලගේ අම්මට කිව්වා ඔයාවත් නතර කරලා ඉන්න කියලා. අනේ අම්මේ. අනේ හුනේ නෙමෙයි මොකක් හරි දෙයක් ඉගෙන ගනින්. ගෙදර හිටියා කියලා වැඩක් තියෙනවයි. අම්මේ අම්මේ ඇයි බං මොකද? දැන් හරිනේ. ඇයි යකෝ? අපි දෙන්නම නිමාඩු මාසෙම මෙහි නතර කරනවලු. ඈ අම්මා මට කිව්වේ නෑනේ බං. එහෙනම් ඔය අපේ අම්මට කියලා තියෙන්නේ. හරි හරි බං අම්මලා හෙට උදේ යනවනේ. අපි ආතල් එකේ යමු බං. මේ එහෙනම් අද අරකට සොට් එක දෙමුද? යමන්කෝ අරුත් එක්ක කතා කරගන්න. ඉතින් අයියේ හෙට උදේ පාන්දරම යනවද? ඔව් මල්ලි පාන්දරම යන්න ඕනි. නැත්තම් රෑ වෙනවා. ලීසි පාසු දුරක් ඈ. මේ අපි එහෙනම් ටවුන් එකට ගිහිල්ලා බයිට් එකටත් මොනාරි අරන් එමු. අපි කාර් එකේම යමු එහෙනම්. අඩේ සුපිරි පැත්ත නේ බං. මාර ලස්සනයි බං. ඔව් බං. ඒකනේ මං උඹ එක්කන් ආවේ. ඒ මොනවාද බං කල්පනා කරන්නේ? නෑ උක්කුන් අයියේ අද හවසට ඔන්ලයින් පන්ති. ඉතින් ඊයේ ප්‍රශ්නයක් දුන්නා. ඒක තේරෙන්නේ නෑ උක්කුන් අයියේ. ඒ ඕකගෙන් අහගනින්. ඕක දන්නේ නැති දෙයක් නෑ. ඔය ඇත්තමද? ඔව් බං. ආ උක්කුන් අයියේ H2O කියන්නේ වතුරනේ. ඔව් ඉතින් එතකොට H2O+ කියන්නේ මොකක්ද උක්කුන් අයියේ? අයියෝ ඕවත් ප්‍රශ්නද බං? උක්කුන් අයියා දන්නවද? ඔව් බං. එහෙනම් කියලා දෙනවකෝ. H2O+ කියන්නේ ගම් වතුර බං. සිරාවටමද? ඔව් බං. අම්මෝ එහෙනම් අද බය නැතුව උත්තරේ කියන්න පුළුවන්. මේ ඒක නෙවෙයි අරකට සොට් එක දෙමුද? ආ මම දැක්ක තාත්තලත් එළියට යනවා. එහෙනම් මරු දැන් තමයි වෙලාව එහෙනම්. ටක් ගාලා යමු. අම්මෝ බං. ඇයි බං? මට රස දැනෙනවා බං. රස දැනෙන්නේ කොහෙද යකෝ? මුට්ටිය තාම ගහේ. හරි කවුද දැන් එහෙනම් නගින්නේ? මට නම් ගස් නගින්න බෑ. මටත් බෑනේ. තොපි දෙන්නටම බැරි නම් නගින්න වෙන්නේ මටනේ. කෝ අයින් වෙයල්ලකෝ. උඹලා නම් ගෑනු යකෝ ගහකට නැග ගන්න බෑනේ. හරි නැගපන්කෝ. අඩෝ උක්කුම් පට්ට සුවඳයි බං. සුවඳ පස්සේ බලපන් බං. ටක් ගාලා ඕක හිමීට පහලට එවපන්. හරි බං පොඩ්ඩක් ඉඳපන් ඉතින්. කොහොමද බඩු? අපි දැන් මේක කොහෙටද අරන් යන්නේ? මෙතනම ගහමු බං. පිස්සු දෙයක් උතට තාත්තලාවොත් එමේ ඉවරයි. අපි මේකත් අරගෙන කලින් හිටිය පොට් එකට යමු. ආ එතන නම් පට්ට. යමු. ඒ ඇයි බං? ඕක දිහා උලමෙක් වගේ බලන් ඉන්නේ නැතුව ඕක අරගෙන යමන් යකෝ ටක් ගාලා. හරි යමන්. බයිටුත් ගෙනාවෙකේ යම්ද අපි ලිඳ පැත්තට. යමු. අයියේ ඔයා ඔහොම ඉන්නකෝ මම මුට්ටිය බාගෙන එන්නම්. කොහෙද මල්ලි මුට්ටිය තියෙන්නේ? අර තියෙන්නේ අයියේ. ඈ කෝ යකෝ මේකේ තිබ්බ රාමුට්ටිය? යකෝ අද උදේත් තිබ්බනේ. මොකද්ද මල්ලි වෙලා තියෙන්නේ? රාමුට්ටිය අතුරුදහන් අයියේ. මොනවා? අඩේ ඔහොම බොන්න එපා යකෝ තොට මොකක් හරි වෙයි. වෙන දෙයක් වෙද්දෙන් බං හැමදාම නෑනේ. බෝරුවා කියන දෙයක් අහන්නේ නෑනේ ඉතින්. මොකද මාටියෝ ඒ පාර උඹ අවුලෙන් වගේ? නෑ බං මට කෑල්ල මතක් වුණා බං. මං තොට කලින්ම කිව්වනේ මතකද? මොකද්ද උඹ මට කිව්වේ? මං ඔබට කිව්වා ලෝක ගෝල දාලා නම්බර් සේව් කරන්න එපා ඕකුම් ප්‍රමණය වෙනවා කියලා. අනේ කම්පාලයන් බං යන්න.
හරි හරි බං ඇත්තනේ ඉතින් කිව්වේ. ආ බං මේකට නම් දැන් හොඳටම වැඩි වගේ. ඒකනේ උක්කුම් අයියේ. කවුරු මාව දාලා ගියත් ජීවිත කාලෙට මාත් එක්ක ඉන්නේ උඹ විතරයි බං. ඈ කවුද යකෝ වාසි උඹත් එක්ක ඉන්න එක? සෙනසුරු යකෝ. ගණන් ගන්න එපා බං. ඔව්වා ඔහොම තමයි. ඒ වුණාට දුකයි බං. උඹ ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන හොඳ සල්ලිකාරයෙක් වියන්. එතකොට කෙල්ලෝ එයි උඹගේ පස්සෙන්. මං විතරද? උඹත් හොඳ සල්ලිකාරයෙක් වෙන්න එපැයි යකෝ. මට සල්ලිකාරයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ නෑ බං. ඈ ඉගෙන ගන්න ඕනේ? ඔව් බං කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඒ කොහමද බං කෝටිපතියෙක් වෙන්නේ? ඉස්සල්ලා ගෙදර බිත්තිවල ඉන්න හුණ ටික ඔක්කොම අල්ල ගන්නවා. ඊට පස්සේ ලිත බලලා ධන යෝග තියෙන තැන් වලට වට ගන්නවා බං. එහෙම කරාම සල්ලි හම්බ වෙනවද උක්කුම් අයියේ? ඔව් ඔව් බං. මේ වෙලාව කීයද බං? අප්පට කිරි උක්කුම් අයියේ වෙලාව 3යි. අඩෝ මාටියෝ මේ නැගිටපන් යකෝ. අපි දැන් නෝමල් එකේ ගෙදර යමු. නැත්තම් ඉවරටම ඉවරයි. මේ අද රැට අපි තුන්දෙනාම එකම කාමරේ යමු. බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. හරි හරි යමු එහෙනම්. මාටියෝ නැගිටපන් යමන් යකෝ. මේ මුට්ටිය ඕක කොහොම තියෙද්දි පස්සේ අයින් කරමු. බෑ මට මේක ඉතුරු ටික බෝතලයකට දාගන්න ඕනි. අනේ නේ කරන මගුලක් කරහන් ටක් ගාලා යන්න. ආ බං රෑ වෙද්දි මේකේ ඉන්නත් බයයි බං. මේක තමයි බං හැමතිස්සෙම වෙවුලන්නේ. අනේ ඵලයන් බං යන්න. සීයා දැක්ක ගමන් තෝනේ වෙවුලන්නේ. හරි අපි දැන් මොකද කරන්නේ? මොනා කරන්නද? ඕක අයිනකන් ඔහෙ ඉන්න වෙනවා. මේ ගෙදර පිරිත් වතුර එහෙම නැද්ද බං? තියෙනවා උක්කුම් අයියේ. මේ කොයිකටත් අරන් එනවකෝ. ඉන්නකෝ එහෙනම් මං අරන් එනකන්. උඹ ඒ පාර මොකද කරන්න යන්නේ? දවාලේ පොඩ්ඩක් ඉතුරු වුණානේ. මේ උඹ ඔක බිව්වට කමක් නැහැ පිස්සුනම් කෙලින්න එපා හරි. හරි බං. මේ තියෙන්නේ අප්පට සිරි. ඇයි උක්කුම් අයියේ? මාටියාගේ රා බෝතලේ වගේම බෝතලයක් නේ. තාත්තගේ වැඩනේ අයියේ. ඕකත් මේ අයිනෙම්ම තියලා තියමුකෝ. මාටින් අයියේ මේකත් තියන්නකෝ. උක්කුම් පුතේ. මාටියෝ නැගිටපන්කෝ. නැගිටිනව ඉක්මනට. ඇයි උක්කුම් අයියේ? සීයාගේ කටසද්ද ඇහුණා බං. ඈ අපි දැන් මොකද කරන්නේ උක්කුම් අයියේ? මාටියෝ. ඇයි බං? කුම්භකර්ණෙක් වගේ නිදා ගන්න නැතුව ටක් ගාලා ඔය පිරිත් වතුරක දීපන් යකෝ. කොයකෝ මේකේ පිරිත් වතුර ටික? අඩෝ මං හිතුවේ රා කියලා බං. හරිනේ ඉතින් ඔය කරලා තියෙන ගොන් වැඩක්. දැන් ඉතින් තෝම මේක තියාගනි. අපි දැන් මොකද කරන්නේ උක්කුම් අයියේ? ටක් ගාලා ඔය දොරවත් ඇරලා දහන්කෝ. නැත්තම් වෙන්නේ ඊය වගේ හිර වෙන්න තමයි. අම්මෝ කවුද උක්කුම් අයියේ ගැහුවේ? ඔය සීයා බං මං කිව්වේ. අඩේ දොරත් වැහුණා බං. සීයේ අම්මෝ. උක්කෝ මන්තෝ අල්ලගන්න තමයි හිටියේ. දැන් නම් වෙරිත් හිඳුණා වගේ බං. මන්තෝ ඉතුරු කරන්නේ දැනගනි. ඇයි සීයේ? තෝ නිසා තමයි යකෝ මම මැරුණේ. ඔක්කොන් උඹ මොනාද බං සීයාට කරේ? මම මොකුත් කරේ නෑ බං. එහෙනම් යකෝ ඔය සීයා කියන්නේ මම මොනාද සීයේ කරේ? උඹට මතකද මට හුස්ම ගන්න හයි කරලා තිබ්බ මැෂින් එක? අඩෝ ඇයි බං? උඹට මතකද එක සැරයක් ටීචර් කිව්වා මොකක් හරි උපකරණයක් ගෙනල්ලා ඒ ගැන විස්තර කරන්න කියලා? ඉතින් මං සීයාට හුස්ම ගන්න ගහලා තිබ්බ මැෂින් එක ගලවන් ගියේ යකෝ. එහෙනම් දැන් තෝත් සීයා ඉන්න තැනටම ඵලයන්. මොනාද උඹලා කුටු ගාන්නේ? උක්කෝ උඹට මම බුදු අම්මෝ උක්කුම් අයියේ. පුතේ හානේ මොකද උක්කුම් පුතේ මේ බිම වැටිලා? මොකද මේ ඔක්කොමලා ගොළු වෙලා? හරියට නිකන් බය වෙලා වගේනේ. නෑ අම්මේ අපි මේ පොඩි සෙල්ලමක් කරා. සෙල්ලමක් මේ මහරේ? ඔව් අම්මේ. මම මේ කෑ ගහපු සද්දෙට දුවගෙන ආවේ. නෑ අම්මේ මොකුත් නෑ. හරි එහෙනම් සද්ද කරන්නේ නැතුව නිදාගන්න මං යනවා. අම්මෝ මගේ කොන්ද? ඇයි බං අම්මට කිව්වේ නැත්තේ? කිව්වේ නැති එක හොඳයි බං.
කිව්වේ නැති එක හොඳයි නෙමෙයි. වෙලාවට යකෝ පුංචි ආවේ. නැත්තම් තෝවද මැරෙනවා. මගේ කොන්ද නෑ වගේ බං. තෝ වැටුණ වැටිල්ලට කොන්ද කැඩෙන්නේ නැතුව බේරුණා ඇති යකෝ. තවත් බිම බුදියන් ඉන්නේ නැතුව දැන්වත් නැගිටපන්. මේ ඒක නෙමෙයි. සීයා කොහෙටද දන්නේ නේ බං ගියේ. අනේ මන් දන්නේ නෑ බං. වෙලාවට මුංගේ අම්මා ආවේ. නැත්තම් ඉවරටම ඉවරයි. මේ පොඩ්ඩක් ඉන්නකෝ මං ටක් ගාලා එන්නම්. කොහෙද බං යන්නේ? තව පිරිත් වතුර බෝතලයක් තිබ්බා ඒකවත් අරන් එන්නම් මං. නැත්තම් ආය ආවොත් එහෙම ඉවරට ඉවරයි. හා බං ඉක්මනට වරෙන්. මේ අපි දැන් මොකද බං කරන්නේ? දැන් නම් මොකක් හරිම කරන්න වෙනවා බං. අනිවාර්යෙන්ම ඔය නාකියා මගේ පස්සෙන් එනවා. බලපංකෝ මේ නාකියා මැරිලවත් පාඩුවේ ඉන්නේ නේ. ජීවත් වෙලා ඉන්න කාලෙත් වදේ මැරිලත් වදේ. මෙන්න ඔක්කුන් අයියේ පිරිත් වතුර එක. අන්න අතනින්වත් තියපන් බං. මේකත් බීපන් පුළුවන් නම්. හරි බං වැරදිලානේ උනේ. ඔක්කුන් අයියේ අපි දැන් මොකද කරන්නේ? මේ උඹට මතකද සීයායි දවසල ගුරුකම් එහෙම කරා? ඔව් අයියේ මට මතකයි. මේ ඒ පොත්පත් එහෙම තාම තියෙනවද බං? ඔක්කුන් අයියේ මං දැක්ක ඒවා ගබඩා කාමරේ තිබ්බා. එහෙනම් අපිට බය වෙන්න දෙයක් නෑ. මට මතකයි සීයා ඒ කාලේ අපේ අක්කා කෙනෙක්ට හොල්මනක් වෙයිලා මොනාද කරලා එලෙව්වා. ඉතින් ඔය පොත් අරගෙන උඹ දැන් මොනාද කරන්න යන්නේ? අනිවාර්යෙන්ම ඔය පොත්වල නම් යක්කු එලවන හැටි ලියලා ඇති බං. මේ හෙට උදෙන්ම එහෙනම් අනිවාර්යෙන්ම ඕක හොයාගමු. එහෙනම් අපි දැන් නිදාගමු බං. බය වෙන්න දෙයක්වත් නෑනේ. පිරිත් වතුරක අපි ගාව තියෙනවනේ. ඔව්වනේ දැන් නම් නිදාගමු. පට්ට නිදිමතයි. පුතේ අපි එහෙනම් යනවා. පුංචිලාට කරදර කරන්නේ නැතුව ඉන්න ඕනි හොඳද? හරි අම්මේ. මාටින් පුතේ දෙන්නත් එක්ක හොඳට පාඩම් වැඩ එහෙම කරන්න ඕනි හරිද? හරි නැන්දේ. නංගී එහෙනම් අපි ගිහින් එන්න. මල්ලි අපි එහෙනම් ගිහින් එන්න. හොඳයි අක්කේ. එහෙනම් පරිස්සමෙන් යන්න. අයියේ එහෙනම් ගිහින් කෝල් එකක් දෙන්නකෝ. හරි මල්ලි මම ගිහින් කෝල් එකක් දෙන්නම්කෝ එහෙනම්. පුතේ ඇයි අම්මේ මේ උක්කුන් අයියලත් එක්ක පහල කුඹුරට ගිහින් එන්නකෝ. ඒ මොකටද අම්මේ? නිලමේ මාමට තේ මල්ල ගිහින් දීලා එන්න. ඇයි අම්මේ අද මොනාද කරන්නේ? ගොයම් හදන්න කුඹුරු මඩ කරනවා. අන්න තේ මල්ල ලෑස්ති කරලා තියෙන්නේ. ගිහින් දීලා එන්නකෝ. අම්මේ. අඩේ මම මේ කුඹුරකට ආවමයි බං. මීට කලින් සිරාවටම දැකලා නෑ බං. අර මොකද්ද බං අර කරන්නේ? ඒ කුඹුර මඩ කරනවා මාටින් අයියේ. ඒ මොකද බං එහෙම කරන්නේ? යකෝතෝ ඒකවත් දන්නේ නැද්ද? උඹ දන්නවනම් කියපන්කෝ ඉතින්. කුඹුර මඩ කළා තමයි බං ගොයන් හදන්නේ. අඩෝ සිරාවටම. ඔව් බං. නිලමේ මාමේ. තේ ගෙනාවා. ඒ අමංකෝ බං පොඩ්ඩක් ළඟට. බං ඔක්කුම් කියපන්. උඹට පුළුවන්ද බං මේක පදින්න? මේව මොනාද බං මට? මම ඉස්සර කාර්, ජෙට්, එතකොට හෙලිකොප්ටර් ඔක්කොම පැද්දා යකෝ. අඩෝ සිරාවටම. ඔව් බං. පුළුවන් නම් එහෙනම් පැදලා පෙන්නපන්කෝ. පොඩ්ඩක් ඉඳපන්කෝ එහෙනම්. මාමේ. ඕ මාමේ තේ බීලා ඉන්නකෝ. එතකම් මම මේව කරන්නම්. පුතාට පුළුවන්ද? ඔව් මාමේ. එහෙනම් එන්නකෝ. එහෙනම් පරිස්සමෙන් පුතේ මං තේ වතුර ටිකක් බීලා ඉක්මනට එන්නම්. මාමේ. බුදු අම්මෝ. හොඳ වෙලාවට ආවේ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මම මේ කුඹුරු පැත්තට යන්න කියලා ලෑස්ති. කුඹුරේ නෙමෙයි ඉස්පිත්තාලේ ගිහින් එනවා ඉක්මනට. ඒ මොකද ඉස්පිත්තාලේ? අන්න ටැක්ටරේ නිලමගේ කොන්ද උඩින් ගිහිල්ලා. මොනවා? ඒ මොනා කරන්න ගිහින්ද? අනේ මන්දානේ මටත් හිතා ගන්න බෑ. ඔය කොරේ පුළුවන් කියලා දැන් හරිනේ. බැරි නම් බෑ කිව්වනම් ඉවරයිනේ බං. උඹ කිව්වේ නම් කොහොමද? අපි ඕව පැද්දේ පොඩි කාලෙලු. තව ප්ලේන් එහෙමත් පැද්දලු. අනේ ඵලයන් බං යන්න. පොඩි කාලේ තමයි යකෝ. පොඩි කාලේ පැද්දනම් මොකද දැන් බැරි? දැන් ටිපිටිප් වල ඒවා එන්නේ නෑනේ. තෝ කොරොත් කරන්නේ ඔය වගේ ගොන් වැඩක් තමයි. බලපන් අර මිනිස්යාගේ කොන්දත් ඉවරයිනේ. හරි දැන් මොනා කරන්නද? අපි ඉක්මනට ගෙදර යමු. මේ අපි මෙහෙම අරක බලන්න ගබඩා කාමරේට යමුද? යමු. මේ මෙතන නිකන් අමුතුයි වගේ බං. මේකේ තමයි සීයාගේ යාච්චිගේ පරණ බඩුව එහෙම ඔක්කොම දාලා තියෙන්නේ. බං ආච්චි නැතුණේ මොනා වෙලාද? සීයා මැරෙද්දි ආච්චි හොඳට හිටියා නේද? ඔව් අයියේ. සීයා මැරුණා කියලා දැනගත්තට පස්සේ පපු අමාරුවක් ඇදිලා මැරුණි. බලන් යද්දි ඔක්කොටම මුල මූනේ බං. හරි බං ඉතින් හිතලා කරපු එකක් ඇයි?
හා බලපන් දැන් හොයන්න ආපු එක. අඩේ මේකේ උඩ තට්ටුවකුත් තියෙනවනේ බං. කයිය නෙමෙයි ඕක හොයපන් යකෝ ටක් ගාලා. ඒ අඩේ මේ මට මුද්දක් හම්බුණා. මුදු බලන්න නෙමෙයිනේ බං අපි ආවේ. අඩේ ටක් ගාලා හොයපන්කෝ බං. මම මේක දාගන්නවා හොඳේ. හරි බං දාගනින්. මේ උඹලා මේකේ බලපල්ලකෝ මං උඩ තට්ටුවේ බලලා එන්නම්. හම්බුණාද බං? තාම නෑ බං. මේකද බලන්නේ? අම්මෝ! මාටි ඔය මොකද උනේ බං? නැගිටපන්කෝ. නැගිටපන්කෝ බං. කෝ බං කෝ? මොකද බං කෝ ගන්නෙ? මෙතෙන්ට එකපාරම හොල්මනක් ආවා බං. මොකක් හොල්මනක්? ඔව් බං. මේ තියෙන්නේ උකුන් අයියේ පොත. අප්පට සිරි මේ තියෙන්නේ බඩු. තෝ යකෝ මේ පොත ළඟ තියාගෙන ඉඳලා තියෙන්නේ. ඕක ගෙනත් දුන්නේ හොල්මන බං. මොකක් හොල්මනක් ගෙනත් දුන්නා? ඔව් බං. සුදු ඇඳගත් එකෙක් ඇවිල්ලා ඔය පොත දික් කරලා ඇහුවා මේකද බලන්නේ කියලා. උඹ ඔය ඊරෑ වුණ සිද්ධියට තාම බයෙන්ද කොහෙද ඉන්නේ? ඒකයි උඹට ඔය විකාර දේවල් පේන්නේ බං. නෑ බං මේක විහිළුවක් නෙමෙයි බං. හරි අපි එහෙනම් මෙතනින් ඉක්මනට යමු. අපිට ඕනි කරන එක හම්බුණානේ. ටක් ගාලා යන්. බොහොම හොඳයි තුන්දෙනා පාඩම් කරන විදිය. අනේ අම්මේ. පොත අතේ S2 ටීවී එකේ. ඔක්කොම පුතේ ඉස්කෝලේ වැඩ එහෙම ගොඩක් දුන්නද? ටිකක් දුන්න නැන්දේ. එහෙනම් මෙහි ඉන්න ටිකේ ඒව ටික ඉවර කරමු නේද? හා නැන්දේ. පුතාලට ගිරා සංදේශය ගැන එහෙම උගන්වවද? ඔව් නැන්දේ. එහෙනම් කියන්නකෝ බලන්න ගිරා සංදේශය ලිව්වේ කවුද කියලා. කරුණාරත්න දියුල්ගෙනගේ. බං අද නම් නිදාසේ නිදා ගන්න පුළුවන් නේද බං? ඔව් බං සිරාවටම පිරිත් වතුර එකක් තියෙනවනේ. හෙට කොහොම හරි අර පොත බලලා ඒකේ තියෙන මන්ත්‍ර ටික පාඩම් කරගන්න ඕනි බං. ඔක්කොම මන්ත්‍ර ටික ඉගෙන ගන්න ඕනි නෑනේ බං. හොල්මන් එලවන එක විතරක් ඉගෙන ගත්තා නම් ඇතිනේ. පිස්සුද යකෝ ඔක්කොම ටික පාඩම් කරගන්න ඕනි. එතකොට අපිට පට්ටාතල් එකක් ගන්න පුළුවන් බං. අම්මෝ මේ ආයෙනම් කිසිම ආතල් එකක් ඕනේ. අපි මේ ආවේ තාතල් ගන්නනේ. ඔය හම්බ වුණේ ආතල්. මොකද්ද බං ඔය දාගෙන ඉන්නේ මුද්ද? අර ගබඩා කාමරේ තිබිලා හම්බුන එක බං. මේ මන්නම් නිදා ගන්නවා. උඹ එන්නේ නැද්ද නිදා ගන්න? පට්ට චූබරයි බං. ඉඳපන් මං ටක් ගාලා දාලා එන්නම්. බලාගෙන ලැට් එක ඇතුලේ අර සුදු හොල්මනින්දී. අනේ මේ මගෙන් මොකොත් අහගන්න නැතුව ඉඳපන්. අම්මෝ යකෝ පුදුම කරුවලක් නේ තියෙන්නේ. එහෙම දිවට එළියේ ලයිට් එකක් වැඩනේ. ලැට් එක ඇතුලට නම් යන්න නම් බෑ. අර බූරුවා බය කරානේ. ඔන්න ඔය අර ගහට අල්ලනවා. කොහෙද යන්නේ? මට අයිති දේ මට දීපන්. බුදු අම්මෝ. යකෝ මේ කචෝ කරන්න ගියාමයි තාම නෑනේ. මොනාද බං මෙච්චර වෙලා කරේ? චූ කරා. යකෝ තෝගේ බඩ වතුර බවුසරයක්ද? ඇයි උඹට ප්‍රශ්නයක්ද? මොකක්ද යකෝ උඹගේ කටහඬට වෙලා තියෙන්නේ? මොකුත් වෙලා නෑ. මම නිදා ගන්නවා. ඔතන නිදාගන්නේ මමනේ. උඹ අයිනට ඵලයන්. උඹට ඕන්නම් ඵලයන්. මේක මගේ ඇඳ. මම ඉස්සර ඉඳලා නිදාගත්තේ මෙතන. උඹගේ කටහඬ හරි අමුතුයි බං. නිකම් භයානක කටහඬක් බං ඇහෙන්නේ. මොනාද බං අනික මේ උඹ කියවන්නේ? ඉස්සර ඉඳලා නිදාගත්තේ මෙතන ගාන්නේ? ඔව් මම මෙතන තමයි ඉස්සර ඉඳලා නිදාගත්තේ. අනේ මාටියෝ මේ විහිළුනම් කරන්න එපා හරි. යකෝ මේකට මොණයක් එක් වැහිලාද? මේකට පිස්සුවක් හැදීගෙන ඉනවද මන් දන්නේ. ඔතනින් අයින් වියම් මගේ මොකුත් අහගන්න නැතුව. උඹ කවුද මට අයින් වෙන්න කියන්නා? මාටියෝ උඹට මොනාද බං මේ වෙලා තියෙන්නේ? උඹට මොකක් හරි ප්‍රශ්නයක්ද බං? උඹගේ කටහඬත් හරි අමුතුයි බං. නිදා ගන්නව නම් නිදාගනින් නැත්තම් මෙතනින් ඵලයන් මට වද දෙන්න නැතුව. උක්කුන් මොකද යකෝ මේ බිමබුදි උඹ මගේ මොකුත් අහගන්න එපා හරි. මොකද යකෝ මේ උදේ පාන්දර වෙලා තියෙන්නේ? තොට යකෙක්වත් වැහිලාද? මට නෙවෙයි තොටනේ යකා වැහිලා තිබ්බේ. තෝ මම නිදා ගන්න තැන නිදාගෙන මටත් කෑ ගහලා බැනලා නිදාගත්තේ. පිස්සුද බං උඹට? පිස්සු මට නෙමෙයි උඹට. අම්මෝ බං මාර විදියට මගේ ඔළුව රිදෙනවනේ බං. මේ ඒක නෙමෙයි. ඇයි බං? මේ ඊයරෑ මාර වැඩක් වුණානේ බං. ඇයි බං මොකද්ද උනේ? මම චෝ කරලා එද්දිම අර හොල්මනාවනේ බං. සිරාවටම? ඔව් බං. ඉතින්
මට අයිති දේ මට දීපාන් කිව්වා. එච්චරයි බං මට මතක. හැබැයි ඊයේ රෑ උඹගේ කටහඬත් හරි අමුතු වෙලා තිබ්බේ බං. නිකන් වයසක එකෙක්ගේ වගේ බං. අනේ මන් දන්නේ නෑ බං ඔළුවත් රෙදෙනවා නිකන් පැලෙන්න වගේ බං. හරි හරි දැන් යමන්කෝ මූණ හොදගෙන ඉන්න. අරුව දිහා බලපන්කෝ. මොකද බං මූණ එල්ලගෙන? අඩේ මූණත් කළු තලා වෙලානේ බං. මොකද බං උනේ? නෑ අයියේ අපේ අම්මගේ ලස්සන රෙද්දක් නැති වෙලා. ඉතින් අම්මා මට පොඩ්ඩක් කිව්වා ඒක හොයලා බලන්න කියලා. ඊට පස්සේ ඉතින් මම ඒක හොය ඉද්දි මොකක්ද එක්කට මල පැනපු තාත්තා එතනට ආවා. ඇවිල්ලා මගෙන් ඇහුවා මොකද්ද උඹ ඔය ගේ පෙරගෙන හොයන්නේ කියලා. ඉතින් ඔබ මොකද්ද කිව්වේ? මම අම්මගේ රෙද්ද කිව්වා. අවුලක් නෑ බං. දැන් නම් ලස්සනයි මූණ. මේ ඒක නෙමෙයි. අද අපි මොකද කරන්නේ? අම්මා අද අපි තුන් දෙනාටම පන්ති කරනවා කිව්වා. අර පහල ගෙදර අක්කා කෙනෙකුත් එනවා කිව්වා පන්තියට. අඩේ පට්ටනේ. මට අක්කා වුණාට එයා ඔයාලගේ වයස. එහෙනම් තවත් හොඳයි. මේ පිස්සු නම් කෙලින්න ලෑස්ති වෙන්න එපා හොඳේ. නෑ බං. උඹට පිස්සුද? කෝ බං අම්මා? දැන් එනවා කිව්වා උක්කුම් අයියේ. උක්කුම් මේ බලපන්. මොකද්ද බං ඔය? පාට පහේ පෑනක් බං. ඕක මොකද්ද බං? මගේ ළඟ කළු පෑනක් තියෙනවා ඒකෙන් රතු ලියන්නත් පුළුවන් යකෝ. ඒ කොහොමද බං මේ බලපන්. තෝ ඕක තියාගෙන ඉඳගනින්. උක්කුම් අයියේ අම්මා එනවා. මම මුලින්ම එහෙනම් ඔයාලගෙන් ගණිතය ගැන ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔන්න පුළුන් කිලෝ එකක් සහ යකඩ කිලෝ එකක් තියෙනවා. ඉතින් මේ දෙකෙන්ම වැඩියෙන්ම බර මොකද්ද? මන් දන්නව නේද? බොහොම හොඳයිනේ උක්කුම් පුතේ. කියන්නකෝ එහෙනම් බලන්න. වැඩියෙන්ම බර යකඩ කිලෝ එක. නෑ උක්කුම් පුතා වැරදි. ඇයි වැරදි? දෙකේම බර කිලෝ එකයිනේ. ඒ නිසා පුළුන් උනත් යකඩ උනත් එක සමාන බරක් තියෙන්නේ. එහෙනම් නැන්දේ ඔයා මට පුළුන් කිලෝ එකෙන් ගහන්න. මම ඔයාට යකඩ කිලෝ එකෙන් ගහන්න. මොකද උක්කුම් පුතේ? වැඩියෙන්ම රිදෙන එක තමයි බර. හරි අපි එහෙනම් දැන් කතා කරමු ක්‍රියාපද ගැන. ඔයාලා කියන්නකෝ බලන්න වැසි වසිද්දි ගඟ උතුරාවි කියන එක මොන ක්‍රියාද කියලා. ඒක නම් ලේසියිනේ නැන්දේ. හොඳයි උක්කුම් පුතා කියන්නකෝ එහෙනම්. අත්තනෝමතික ක්‍රියාවක්. අත්තනෝමතික ක්‍රියාවක්? ඔව් මොකද වැසි වසිද්දි ගඟ උතුරනවා නම් ඒ කියන්නේ ජලය බැස යන මාර්ග හරියට එලිපෙහෙලි කරලා නැහැ කියන එක. ඉතින් ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘති වලින් ගසා කාලා කියන එක. උක්කුම් අයියේ මේ ඇයි බං? අන්න අපේ අම්මා ඔයාලගේ අම්මට කෝල් කරා. මොකද බං? ඔයා ගැන මොනවාද කියව හිටියා. පාඩම් වැඩ ගැන එහෙම. අවුලක් නෑ බං. අපේ අම්මා දන්නවා මං ගැන. මොනවාද මාටියෝ කල්පනා කරන්නේ? මොකුත් නෑ බං. උක්කුම් අයියේ. ඔයා අර පොතේ මන්තර බැලුවද? ඔව් බං. ඒකේ තියෙනවා සුපිරිම මන්තර ටිකක්. අඩේ උඹ මටත් හොරා පාඩම් කරාද බං? නෑ බං. පොඩ බැලුවා ඉතින්. මොනවාද බං ඉතින් ඒකේ තිබ්බේ? ඒකේ තියෙනවා බං යක්කු ගෙන්නන විදිය, එලවන විදිය, එක ඒවා ගොඩක් තියෙනවා බං. ආයෙ යක්කුන්ගෙන් වැඩ ගන්න ඒවත් තියෙනවා බං. අඩෝ එහෙනම් පට්ටනේ. ඔව් බං. අඩෝ එකේ එකක් තිබ්බ බං. අපි ළඟ යක්කු එහෙම ඉන්නවනම් ඒවත් බලන්න පුළුවන් බං. මේ අපි එක ටෙස්ට් කරලා බලමුද? අම්මෝ ඕන්නේ නෑ බං. ඊට පස්සේ එලව ගන්න බැරි වුණොත් එහෙම මල කෙලියක් වෙන්නේ. අපිට වෙන මොකුත් ඕන්නේ නෑනේ බං. 100 වෙලව ගන්න තිබ්බනම් හොඳටම ඇති. ඕක මට කරපු ඒවට නම් ඕකට හොඳම වැඩක් කරන්න ඕනි. උඹ දැන් මොකද්ද කරන්න යන්නේ? ඕකගේ පොතෙන්ම මන්තරයක් මතුරලා ඕකගෙන්ම වැඩ ගන්න ඕනි. මේ ඒක නෙමෙයි බං. මොනාද බං ඉතින් ඔහොම කරලා ගන්න පුළුවන් වැඩ? අපිට ඉස්කෝලේ වැඩ එහෙම කරගන්න පුළුවන් බං. අඩෝ එහෙනම් මරුනේ. ඒකනේ මං ඔබට කිව්වේ. මේ ඔයාලට නිමාඩු මාසේ ඉස්කෝලේ එහෙම වැඩ දුන්නේ නැද්ද කරන්න? අම්මෝ එපා වෙනකන් දුන්නා බං. ඉතින් ඔයාලා කරාද? මොන එකක්වත් කළා නෑ බං අපි. මම නම් ඔක්කොම කරා. ඒත් එකක් තියෙනවා ඒක තේරෙන්නේ නෑ අප්පා. මොකද්ද බං ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ කවුද කියලා අහලා තියෙනවා මාටින් අයියේ. අයියෝ බං ඕවත් ප්‍රශ්නද? කවුද හොයාගත්තේ උක්කුම් අයියේ? දේවානම් පියතිස්ස රජතුමා බං. ඔය ඇත්තමද? ඔව් බං. දැන් නම් හොඳටම හවස් වෙලා. ඒකනේ බං වෙලාව යනවා සංසංගාලා. මාටින් අයියේ ඕක පොඩ්ඩක් දෙන්නකෝ බලලා දෙන්නම්. මොකද්ද බං? ඔය දාගෙන ඉන්න මුද්ද. මේක දෙන්නේ මාටින් අයියේ. මොකද? උඹගේ කටහඬට මොකද උනේ බං? දැන් ආයෙත් ඊරෑ වගේ බං. ඊයේ රාත් මෙහෙම වුණාද උක්කුම් අයියේ? ඔව් බං. මේකයි කොල්ලා හොඳටම පිස්සු කෙලිය බං. මට අයිති දේ උඹලට දෙන්නේ මොනාද මේ මූ කියවන්නේ? අනේ මාටියෝ මේ පිස්සු නම් කෙලින්න එපා. ඊයේ රෑත් ඔහමයි උඹ. මොනාද උඹට අයිති දේ? මූ උඹෙන් ඉල්ලුවේ ඔය මුද්ද විතරනේ පොඩ්ඩකට. මේක මගේ. ඕක කොහොමද බං උඹේ වෙන්නේ? තෝක ගත්තේ ගඹඩා කාමරේ තිබිලානේ. අනික ඒක උඹේ වෙන්නේ කොහමද? මේක මගේ බොල.
තොපිට දෙන්නේ. මාටියෝ උඹට මොකද බං වෙලා තියෙන්නේ? ඔක්කොන් අයියේ මට නම් බහිත් බෑනේ. අනික දැන් රැත් වෙලා. මාටියෝ කතා කරපන්කෝ බං. මම මාටින් නෙමෙයි බොල. එහෙනම් මම සුමනසිරි. මොන සුමන සිරියෙක් ගැනද මූ මේ කියවන්නේ? මොකද්ද උඹ කිව්වේ? මේ මාටියෝ මේ උඹට මං ආයි කියන්නේ නැහැ. පිස්සු කෙලින් නැතු යමන් ගෙදර. ඇයි උඹ මට මොනා කරන්නද? බුදු අම්මෝ. හම්මෝ ඔක්කොන් අයියේ මගේ කකුල් දෙකත් එක්ක රිදෙනවනේ. මොකක්ද ඔක්කොන් අයියේ ඒ උනේ? ඔය එදා බං අර පොත හොයන්න යද්දි හිටිය හොල්මන බං. ඒකනේ ඔක්කොන් අයියේ. මං හිතන්නේ මාටියට වැහිලාද කොහෙද බං? අපි දැන් මොකද කරන්නේ ඔක්කොන් අයියේ? වෙන කරන්න දෙයක් නැහැ. ඉක්මනට ගෙදර යමු. දුවමු. හම්මෝ ඔක්කොන් අයියේ මට නම් දැන් බයේ බෑනේ. සීයා මදිවට තවත් මගුලක් බං. මාටින් අයියට මොන හරි වෙයිද ඔක්කොන් අයියේ? මේ අපි අම්මලාට කියමුද? දැන් නම් කියන්න වෙන ලයින් එකක් තියෙන්නේ බං. කොහොමද ඔක්කොන් අයියේ ඒ හොල්මන මාටින් අයියට වැහුනේ? අනිවාර්යයෙන්ම ඕක ඔය දාගෙන ඉන්න මුද්ද ඔය හොල්මනක වෙන්නේ නැති. ඕකටත් ඕනේ නැති මගුලක් නෑනේ. දැන් හරිනේ. අන්න අම්මත් එනවා. මොකද පුතේ මේ දෙන්නම හති දාගෙන නිකන් බය වෙලා වගේ. කෝ මාටින් පුතා? නෑ නැන්දේ. ඇයි මොකද ඔක්කොන් පුතේ? නැන්දේ ඒ දවස්වල සීයාගේ කවුරු හරි හිටියද සුමනසිරි කියලා? ඔව් පුතේ. කවුද නැන්දේ? ඒ සීයාගේ මල්ලි කෙනෙක්. පුතාලා කොහොමද ඒ ගැන දන්නේ? මේ ඔක්කොන් අයියේ අපි අම්මට කියමුද? කියන එක හොඳයි වගේ නේද බං? මොකද පුතේ? අම්මේ මේ මොකද? සුමනසිරි මාමා හොල්මනක් වෙලා අම්මේ. මොනවා? ඔව් අම්මේ මාටින් අයියට වැහිලා ඉන්නේ දැන්. පුතාලා බොරු නෙවෙයි නේද කියන්නේ? නෑ නැන්දේ ඇත්තානේ. කොහො දැන් එතකොට මාටින් පුතා? මම මෙහි. අම්මෝ. බුවා මොකද උඹලා බය වෙලා? මේ ඇයි ඔක්කොන් අයියේ? මේ අර පොතකෝ බං. ඔය තියෙන්නේ ඔක්කොන් අයියේ පුටුව උඩ. මේ තියෙන්නේ බඩු. උඹලා හදන්නේ මට අයිති දේ ගන්න නේද? අද උඹලා ඉවරටම ඉවරයි. අපි නෙමෙයි අද උඹ ඉවරයි. මොකද්ද උඹ කිව්වේ? කරන දෙයක් ඉක්මනට කරන්න ඔක්කොන් අයියේ. ඕන් ග්‍රීන් කට්ටු ඒස්වා පො. ඕන් ග්‍රීන් කට්ටු මෙතනින් ඵලයන් පො. ඕක නවත්තපන්. ඕන් ග්‍රීන් කට්ටු මෙතනින් ඵලයන් පො. ඔක්කොන් අයියේ වැඩේ නම් හරි ගියා වගේ. අම්මෝ. මාටියෝ උඹ හොඳින් නේද? ඔව් බං මං හොඳින්. මොකක්ද යකෝ මට උනේ? අම්මෝ මගේ කොන්ද. පුතේ ඔයා හොඳින් නේද? ඔව් නැන්දේ. ඔයාලා පරිස්සමෙන් ඉන්නකෝ. මම ඉක්මනටම ගුරුන් වහන්සේ මාමා එක්කන් එන්නම්. මට මොකද බං උනේ? මොකද උනේ නෙමෙයි තොට අර හොල්මන වැහුණා. දැන්වත් ඔය මගුල ටක් ගාලා ගලවලා දාපන්. මොකද්ද බං? ඔය මුද්ද යකෝ. ඇයි මේක ගලවන්න කියන්නේ? තොගේ තියෙන ඉරිසියාව. යකෝ ඔය මුද්ද අර හොල්මනගේ ටක් ගාලා ඕක විසි කරපන්. අම්මෝ ඔයින් ගියා ඇති. වෙලාවට යකෝ අර පොත ළඟ තිබ්බේ. නැත්තම් අපි ඉවරටම ඉවරයි. යකෝ මේක හොල්මන් ගුහාවක් නේ. අන්න ගුරුන් වහන්සේ මාමා එනවා. මේ කාමරේට තමයි ආවේ ගුරුන් වහන්සේ. මම හිතුවා හරියටම හරි. ඇයි ගුරුන් වහන්සේ මාමේ? දරුවා ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනි තේරුණාද? මොකද මාමේ? ඔයාලගේ සීයා ඔයාගේ පස්සෙන් එනවා. එයා ඉන්නේ ඔයාව මරන්න. තව එකක් මේ ගෙදර අමනුෂ්‍ය බලවේග 3 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක්ගෙන් ඔයාලට බොහොම කරදරයි. හැබැයි එක්කෙනෙක් ඉන්නවා එයාට පුළුවන් ඔයාලට උදව් කරන්න. ඒ කවුද ගුරුන් වහන්සේ මාමේ? ඒ තමයි ඔය හොල්මන් කරන සීයාගේ බිරිඳ. අපි කොහොමද ගුරුන් වහන්සේ මාමේ එයාගෙන් උදව් ගන්නේ? ඔය බලවේගي ගෙන්නන්න එක ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද ගුරුන් වහන්සේ මාමේ? ඔයාලගේ සීයා තමයි ඒ දවස්වල මේ ගමේම හිටිය හොඳටම ගුරුකම් දන්න කෙනා. මට මතකයි සීයා ළඟ ඒ කාලේ පුතක් තිබ්බා. අන්න ඒ පුතේ තියෙනවා ඔය ඔක්කොම දේවල්. ඔක්කොම? ඇයි බං? මේ අපි ළඟ ඒ පොත තියෙනවා කියලා කියමුද? තොට පිස්සු දෙයක්ෝ කියන්නේම නෑ හරි. හරි බං මම මේ ගුරුන් වහන්සේ මාමා අහපු හින්දා ඇහුවේ. මම කොයිකටත් ගෙදර වටේට පොඩි ආරක්ෂාවක් දාන්නම්. හැබැයි 6න් පස්සේ එළියට එහෙම යනව නෙවෙයි. මොකද ඔය ආත්ම දෙක ගොඩක්ම බලවත්. හරි ගුරුන් වහන්සේ මාමේ අපි කොහෙවත් යන්නේ නෑ. මම එළියට ගිහිල්ලා ටක් ගාලා ඔය ආරක්ෂාව දාන්නම්කෝ. හොඳමයි ගුරුන් වහන්සේ. ළමයින්ට 6න් පස්සේ කොහෙවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් වැඩ වරදිනවා. හරි ගුරුන් වහන්සේ ඒක මම බලා ගන්නම්කෝ. හරි එහෙනම් යන්කෝ අපි.
ආබං ඔක්කොම ඇයි බං? හයෙන් පස්සේ එළියට යන්න එපා කිව්වා නේ බං. මාටියෝ මේ ඔබ පිස්සු නම් කෙලින්න හදන්න එපා. තෝ තමයි වැඩේ අවුල් කරොත් කරන්නේ. හරි බං මම මොකොත් කරන්නේ. ආබං ඔක්කොම කියපන්. මේ අපි අම්මලාට කතා කරලා ගෙදර යමුද බං? මට නම් දැන් එපා වෙලා තියෙන්නේ බං. මට නම් නිවාඩු කාලේ ගෙදර ඉන්නවට වඩා හොඳයි බං මේ ඉඳලා හොල්මනට අහුවෙන එක. ඇයි බං? ලෝකේ රුපියලට තියෙන තැනමයි බං අපේ ගෙදර මට තියෙන්නේ. ඒ මොකද බං ඒ? එන්නම බාල්දු වෙනවා බං. හරි බං දැන් එහෙනම් අපි මොකද කරන්න කියපන්කෝ. උඹට මතකද ඊයේ රෑ ගුරුන් වහන්සේ කිව්වද? මොකද්ද බං? ඇයි බං අර කිව්වේ අපිට උදව් කරන්න පුළුවන් ආච්චිගේ ආත්මෙට විතරයි කියලා? ඉතින් මේ අපි ආච්චිව ගෙන්නමු බං. උඹට පිස්සුද යකෝ? ඇයි බං? උඹ හිතනවද ඕවා කරන්න ලේසි කියලා? ඒක මන් දන්නේ නෑ බං. අපි ඔය පොතේ තියෙන විදිහට වැඩ කරමු. මේ ඕක සෙල්ලන්නම් වෙන්නේ නෑ බං හැබැයි. ඇයි බං? මම අහලා තියෙනවා බං ඕවා කරද්දි එක වචනයක් හරි වැරදුනොත් ඉතින් ආයේ බඩුම තමයිලු. ඇයි මොකද වෙන්නේ බං? ඒවා කරන උන්ගෙම පිටින් යනවලු බං. කොහොම හරි අපි මේක කරමු බං. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං. මොකද්ද බං? ඇයි බං 100යි 100ගේ මල්ලි දෙන්නම හොල්මනක් වෙලා මේ ගෙදර හොල්මන් කරන්නේ? අනේ මන් දන්නේ බං. මම අහලා තියෙනවා බං එහෙම හොල්මන් කරන්නේ මොකක් හරි වස්තුවක් තියෙනවා නම් විතරයිලු බං. උඹ කියන්නේ දැන් මේ ගෙදර නිදානයක් තියෙනවා කියලාද? කියන්නත් බෑ බං. තියනවද දන්නෙත් නෑනේ. මොකද බං 100යි 100ගේ මල්ලි මැරිලා ගොඩක් කල්නේ බං. 100 මැරුණේ එක තැනක මල්ලි මැරුණේ එක තැනක. ඉතින් බං මොකක් හරි හේතුවක් තියෙන්න එපයි බං දෙන්නම මේ හොල්මන් කරන්න. අඩේ නිදානයක් තියෙනවා නම් මරුනේ. ඇයි බං? අපි ගමු යකෝ. අනේ මේන් වැන්දා. තෝ කරන මගුලක් කරගනින් මාව නම් ගාව ගන්න එපා උකට. තෝ නම් ගාව ගන්නෙම නැති එක හොඳයි. ඇයි හැම කුණු ගොඩක්ම අදිනවනේ. අනේ මේ ඵලයන් බං යන්න. මේ ඇයි බං? මම ඊයර ඉංග්‍රීසි හීනයක් දැක්කා කියපන්කෝ. නෑ නෙවෙයි යකෝ. ඔව්. ඉතින් උඹ මොකද්ද දැක්කේ බං? දැක්කට මට මෙලොරෙද්ද තේරුන්නේ නෑ කියපන්කෝ. ඒ මොකද බං ඒ? සිංහල උපසිරසි තිබ්බේ නෑනේ. මේ තවත් මේක කරන්න බෑ බං. බලපන්කෝ අපිට කිසිම නිදහසක් නෑනේ. එහෙන් 100යි 100ගේ මල්ලි දෙන්නම වද දෙනවනේ බං. මේ දවස් ටිකේ අපිට නිින්දක්වත් නෑනේ බං හරියට. මේ ඇයි උකුන් අයියේ? මේ ගෙදර නිදානයක් එහෙම තියනවද බං? නෑ උකුන් අයියේ. හැබැයි ගෙදර අහල පහල තියෙන කතාවක් තාත්තා අම්මට කියනවා මට ඇහිලා තියෙනවා. ඒකනේ උකුන් මං උඹට කිව්වේ. ඇයි උකුන් අයියේ? 100යි 100ගේ මල්ලි දෙන්නම හොල්මන් කරන්නේ ඕක නිසා තමයි කියලා බං මට හිතෙන්නේ. 100 මං පස්සේ එන්නේ 100 මැරුණේ මං හින්දා කියලා හිතාගෙනනේ බං. අනික මං ඔය මැෂින් එක ගැලෙව්වත් නැතත් ඕක මැරෙන්න තමයි බං හිටියේ. වෙනසකට උනේ ඉතින් මං මැෂින් එක ගැලෙව්වට පස්සේ කලින්ම මැරුණා. අපි දැන් මොකද උකුන් අයියේ කරන්නේ? අපි කොහොම හරි ආච්චිව ගෙන්න ගන්න ඕනි බං. අපිට වැඩිය බය වෙන්න දෙයක්වත් නෑනේ. අපි ළඟ පොතක් තියෙනවනේ. එහෙම වුණොත් අපිට ඉක්මනට මේ කරදරෙන් බේරෙන්න පුළුවන්. අනික නිදානෙත් ගන්නත් පුළුවන් නේ. මේ කරන දෙයක් ඉක්මනට කරමුකෝ බං. තොට පිස්සු දෙයක්ෝ ආවට ගියාට ඒව කරන්න බෑ බං. අනික අපිට 6න් පස්සේ එළියට යන්නත් බෑ. මතකනේ ගුරුන් වහන්සේ මාම ඊයේ කිව්වා. අනේ ඕක බොරු කියන්නේ නැත්තේ බං. ඒ මාමා බොරු කියන්නේ නෑ අයියේ. අපි දැන් කොහෙද ඔය වැඩේ කරන්නේ? උකුන් අයියේ මේ. ඇයි බං? අපි ඕක ආච්චිගේ කාමරේම කරමුද? ගේ ඇතුළමනේ. අනික බයකුත් නෑනේ. අපිට මොනා කරන්නත් රෑ වෙනකන් ඉන්න වෙනව බං. මේ අපි මොකද බං රෑ වෙනකන් කරන්නේ? පට්ට කම්මැලිනේ බං. මේ අපි ගඟේ යමු නාන්න. ගඟේ? ඔව් මාටින් අයියේ. ගොඩක් දුරයිද බං? නෑ මාටින් අයියේ. මේ ළඟ තියෙන්නේ. අපි නාලා ඇවිදලා හැම එමු. ඔව් බං ඒක හොඳයි. එතකොට වෙලාවක් ගිහින් තියෙන්නේ. එහෙනම් අපි දැම්ම යමු බං. යමු. කොහොමද තැන? අඩේ පට්ට පොට් එකක් නේ බං. ෂෝක් වතුර ටික බං. නාපන් අදවත් හොඳට. මේකේ පහල වෙන උන් නානවත් දන්නේ නේද බං? ඒ අය උකුන් අයියේ. නෑ බං දැන් හරකෙක් නාන්නනේ යන්නේ. අනේ මේ ඔබ මගෙන් මොකුත් අහගන්න එපා හරි. තෝත් එක්ක කතා කරනවට වඩා හොඳයි ෆෝන් එකේ හෑම්ප්‍රී එක ගහලා සින්දුවක් අහගෙන ඉන්නවා යකෝ. මේ මොකද? උඹ ඔච්චර සින්දු අහන එකේ මේක කියපන්කෝ. මොකක්ද? උඹ අහලා තියෙනවද බෑන කෙනෙක් ගැන කියවෙන සින්දුවක්? බෑන කෙනෙක් ගැන? ඔව් බං. නෑනේ බං. මොකද්ද බං ඒ? ඇයි බං අර රොමේස් සුගතපාල කියන්නේ? උගේ මොන සින්දුවද බං? සිනාසෙන්න බෑනේ. ඒකේ කොහෙද යකෝ බෑන ගැන කියවෙන්නේ? ඇයි යකෝ බෑනටනේ hina වෙන්න කියන්නේ? බොරු කියන්නේ නැතුව ඇවිල්ලා නාපන් යකෝ. පච කෙල කෙලින් නැතුව. ඔව් බං ටක් ගාලා නාලා යමු බං. ගෙදර යද්දි වෙලාව හරියයි.
උක්කුම් අයියේ මොනවාද දැන් අපිට වැඩේට ඕනි? පහනකුයි ආච්චි ඇඳපු ඇඳුමුකුයි තිබ්බනම් ඇති බං. ආච්චි ඇඳපු ඇඳුම් නම් ඕනි තරම් ඇති ඒ කාමරේ. එහෙනම් අවුලක් නැහැ. ආයේ මොනවාද ඕනි උක්කුම් අයියේ? පිරිත් වතුර එකකුත් කොයිකටත් අරගත්තා නම් හරි. එච්චරයිද? තව හිස් වතුර බෝතල් තුනකුත් ගනින්. ඒ මොකටද බං හිස් වතුර බෝතල්? ඇයි යකෝ ගුරුනාන්සේ මාම කිව්වේ 6න් පස්සේ එළියට යන්න එපා කියලා. ඉතින් යකෝ මොකටද හිස් බෝතල්? චූ කරන්න. මේ අම්මවත් එයිද බං? අම්මා ආය අල්ලන්න වෙන්නේ නෑ මාටින් අයියේ. මොකද බං නාට්‍ය ටික බලන්න ඇති පොලිමට. හරි එහෙනම් අපි යමු. අම්මෝ බං මේකද කාමරේ? ඔව් මාටින් අයියේ. මේකෙනම් හොල්මන් ගෙන්නන්න දෙයක් නෑ වගේ බං. අනිවාර්යෙන්ම හොල්මන් ඇති. මේකට අවුරුදු ගානකින් කවුරුත්ම ඇවිල්ලා නෑ අයියේ. මේකනම් වහලම තියෙන එක හොඳයි බං. දැක්ක ගමන් බොක්කත් එක්ක කූල් වෙලා ගියා බං. හරි මේ ටක් ගාලා වැඩේ පටන් ගමු. කොතනද උක්කුම් අයියේ පහන තියන්නේ? අන්න අර කොට තියපන් බං. දැන් අපි මොකද්ද කරන්න ඕනේ උක්කුම් අයියේ? දැන් අපි තුන්දෙනාම ඇස් වහගන්න ඕනි. ඇස් වහගෙන තමයි මතුරන්න තියෙන්නේ. හරිනේ. එහෙනම් බඩුම තමයි. ඇයි යකෝ? උඹට දැන් ඕක ඇස් වහගෙන කියන්න පාඩම්ද? උඹ දන්නවනේ මං ගැන. තෝ ගැන හොඳටම දන්න නිසා තමයි මං ඇහුවේ. හරි දැන් ලෑස්ති වෙන්නකෝ. ඕන් ග්‍රීන් ආච්චි වරින් ඒස්වා ෆෝ. ඕන් ග්‍රීන් කබඩ් එක ඇතුලින් ආච්චි වරින් ෆෝ. ඕන් ග්‍රීන් ඇඳ ඇතුලින් ආච්චි වරින් ෆෝ. ඕන් ග්‍රීන් ඔළුව උඩින් ආච්චි වරින් ෆෝ. කවුරු හරි එකෙක් ඇස්සරලා බලපල්ලකෝ ඇවිල්ලාද කියලා. එහෙනම් මං අරිනවා හොඳේ. හරි ඇරලා බලපන්කෝ. මොකෙක්වත් නෑ බං. එහෙනම් ආයෙ කරලා බලමු ඇස් වහගනින්කෝ. ඕන් ග්‍රීන් කබඩ් එක ඇතුලින් ආච්චි වරින් ෆෝ. ඕන් ග්‍රීන් ඇඳ ඇතුලින් ආච්චි වරින් ෆෝ. ඕන් ග්‍රීන් ඔළුව උඩින් ආච්චි වරින් ෆෝ. දැන් බලපන්කෝ. කවුරුත්ම නෑ බං. උඹට ෂුවර්ද බං උඹ ඔය හරි එක කියවන්නේ කියලා? ඔව් බං. හරි ඉක්මනට ආයෙ වහගනින්කෝ. ඕන් ග්‍රීන් ඇඳ ඇතුලින් ආච්චි වරින් ෆෝ. ඕන් ග්‍රීන් කබඩ් එක ඇතුලින් ආච්චි වරින් ෆෝ. ඕන් ග්‍රීන් ඔළුව උඩින් ආච්චි වරින් ෆෝ. මාටියෝ දැන් ඇරලා බලපන්කෝ. මොකද්ද බං ඒ සද්දේ? මාටියෝ ඇවිල්ලාද බං? ඔව් අපි ආවා. බුදුමෝ උක්කුම් සීයේ තෝ හිතුවා මදි ආච්චි ගෙන්නලා මාව එලවන්න. මම සීයව එලවන්න ගියේ නෑ සීයේ. එහෙනම් තෝ මගේ මන්තර පොත අරගෙන පොල් ගන්නවද බොල? මං සීයට පණ දෙන්න ගියේ. තෝ හිතුවා මදි මාව අන්දන්න. මේ ටක් ගාලා ඔය පොත දීපන්. මෙන්න උක්කුම් අයියේ. ඕක කියවලා මාව එලවන්න බෑ බොල. තොට මම උක්කුම් අයියේ. අනේ උක්කුම් අයියේ ටක් ගාලා ඕක කියවලා මොන හරි කරන්නකෝ. මේ හදිසියෙ මේක මොකුත් හොයාගන්නත් නෑ බං. මේ තියෙන්නේ බඩු. ඕන් ග්‍රීන් තට්ටේ පලාගෙන සීයයි දෙන්නම මෙතනින් මක බෑ වෙලා ඵලයන්. ඕක නවත්තපන්. ඕන් ග්‍රීන් ඊළඟ ආත්මෙත් තොපි දෙන්න ලංකාවේ මිපදේවා. ඉපෝ. උක්කුම් අයියේ උන් දෙන්න ගියා වගේ. මාටියෝ මාටින් අයියේ නැගිටින්න. උන් ගියාද බං? යකෝතෝ මෙච්චර වෙලා බොරුවටද සීය නෑ වගේ හිටියේ. අම්මා. ඔව් බං. තෝනම් තියන්න වටින්නේ නෑ යකෝ. හරි බං. ඒක නෙවෙයි. දැන් අපි මොකද කරන්නේ? ඒකනේ උක්කුම් අයියේ. කරපු වැඩෙත් හරි ගියේ නෑනේ. මොකද කරන්නේ අපි? අපි ආයෙ හිටත් කරලා බලමු. දැන් ආයෙ ඕක කරන්න වෙලාවකුත් නෑනේ. අපි දැන් ටක් ගාලා මෙතනින් යමු. උක්කුම් පුතේ. ආච්චි අම්මේ. මොකද බං උඹලා මේ බය වෙලා වගේ? නෑ ආච්චි අම්මේ. එහෙම නෑ. උක්කුම් මට බයයි බං. බය වෙන්න එපා බං. උඹ නම් කියයි. ආච්චි අපිට මොකුත් කරන්නේ නෑ බං. ඇයි බං මතක නැද්ද? මොකද්ද බං? ඇයි යකෝ ගුරුනාන්සේ මාම කිව්වේ ආච්චි අපිට උදව් කරනවා කියලා? ඕනේ මාටින් අයියේ. මොකද උක්කෝ උඹ මාව මෙහෙට ගෙන්නුවේ? නෑ ආච්චි අම්මේ මේ සීයා. ඇයි මොකද බං? සීයයි අර සුමනසිරි මාමයි අපිට වද දෙනවා ආච්චි අම්මේ. මොනවා? ඔව් ආච්චි අම්මේ සීයා මාව මරන්න ලෑස්ති. උඹ බය වෙන්න එපා කොළුව මම ඉන්නකන්. හැබැයි උඹ කරන වැඩවලට උඹ මරන්න තමයි වටින්නේ. ඇයි ආච්චි අම්මේ මම මොනවද කරේ? ඇයි බොට මතක නැද්ද? මොකක්ද ආච්චි අම්මේ? මගේ ෆෝන් එක සයිලන්ස් කරලා ස්පීකර් එක පිටුනා කියලා මගෙන් රුපියල් 2000ක් කඩාගත්තේ. ආච්චිට මම ආදරේනේ. උඹ බටර් ගන්න නම් හරි දක්ෂයා. අයින් මට යන්න. කොහෙද ආච්චි අම්මේ? මං ඒ කාලේ බලපු නාට්‍ය ටික බලන්න. අනේ අත්තම්මේ එහෙට නම් යන්න එපා. මොකද මට යන්න එපා කියන්නේ?
ආච්චි අම්මා එහෙට ගියොත් පුංචි බය වෙයි ආච්චි අම්මා දැකලා. පුංචි නෙමෙයි උඹලගේ බාප්පව තමයි අල්ලගන්න ඕනි. ඒ මොකද ආච්චි අම්මේ? ඕක මට ඉන්නකන් හරියට සැලකුවේ නෑ. අනේ ආච්චි අම්මේ හොඳ ආච්චි අම්මා වගේ මේ කාමරේටම වෙලා ඉන්න හොඳේ. අනේ ඕවත් අම්මේ අම්මලා බය වෙයි. හරි හරි එහෙනම් මම මේකටම වෙලා ඉන්නම්කෝ. අම්මෝ බං ඊයේ රෑ තමයි බං හරියට නිින්දක් ගියේ. මොකද බං මේ උදේ පාන්දර මූණෙල්ලගෙන? නෑ බං මට කෙල්ලව මතක් වුණා. අයියෝ බං මං උඹට එදත් කිව්වනේ ගණන් ගන්න එපා බං. මගේ දලු දාපු ආදරේ එයා මැල්ලුමට කඩන් ගියා බං. කඩන් ගියා නම් තෙල් දාගෙන කන්න කීපන් බං. උඹ ඊට වඩා හොඳ කෙල්ලෙක් සෙට් කරගනින්කෝ ඉවරයිනේ. අන්න අරුව වෙනවා. මාටින් අයියේ good morning. මෝනින්. ඔක්කොන් අයියේ. ඇයි බං? මේ අම්මා පන්සල් යන්න ලෑස්ති. අපිටත් එනවනම් එන්න කිව්වා. යමුද? යන්න නම් හිතෙනවා බං ඒත් පොඩි අවුලක් තියෙනවා. ඒ මොකක්ද ඔක්කොන් අයියේ? ගිහින් එද්දි ආච්චි පිස්සුවක් කියලා තියෙයිද? නෑ ඔක්කොන් අයියේ. එහෙම වෙන එකක් නෑ. එහෙනම් අපි ටක් ගාලා ගිහින් එමු බං. අනික පන්සලේ අනේකත් හොඳයි බං. ඇයි උඹ එහෙම කියන්නේ? ඊයේ රෑ උන දෙයට කොහොමත් සීයයි අරුයි දෙන්නම අපෙන් පලිගනේ බං. බය වෙන්න එපා බං. ආච්චි ඉන්නවනේ අපි එක්ක. ආච්චි විතරනේ බං ඉන්නේ. අතන දෙන්නෙක් ඉන්නවනේ. ඒක අවුලක් නෑ බං. ඇයි උඹ අවුලක් නෑ කියන්නේ? සීයා ආච්චිට බයයි බං. හරි අපි එහෙනම් යමු. අඩෝ පට්ට ලස්සන පන්සලක් බං. මාරම ලස්සනයි හොඳේ. උඹ දහම් පාසල් එන්නේ මේකෙද බං? ඔව් මාටින් අයියේ. මූව එහෙ තියෙන කිසිම පන්සලකට වද්ද ගන්නෑ බං. ඒ මොකද ඔක්කොන් අයියේ? මූ පන්සල් යන්නේ බුදුන් වදින්න නෙවෙයිනේ. එහෙනම් දානි කන්න. අනේ මේ ඵලයන් බං යන්න. උඹ හරියට මේ කන්නේ නැති එකා වගේ. හරි බං විහිළුවටනේ කිව්වේ. මේ ඇයි බං? මට රුපියල් 50ක් දීපන්කෝ. ඒ මොකද බං 50ක්? පින් කැටේට දාන්න. තොට පිස්සුද යකෝ? ඇයි බං? පින් කැටේට සල්ලි දාන්න එපා යකෝ. ඒ සල්ලි එකතු කරලා පන්සලට ඕනි දේවල් අරන් දීපන්. ඒ මොකද බං? යකෝ පින් කැටේ පිරෙනකන් විතරයි බුදුහාමුදුරන්ගේ. ඇයි උඹ එහෙම කියන්නේ? පිරුණාට පස්සේ ලොකු හාමුදුරන්ගේනේ. මේ අපි යමු පොඩ්ඩක් ඇවිදින්න. ඇවිදලා ඉක්මනට ගෙදර යමු. ඔව් බං ආච්චි පිස්සු නටනවත් දන්නේ. යමු ටක් ගාලා. පුතේ. ඇයි අම්මේ? ඇයි නෙවෙයි මම කිව්වා නේද පන්සල් යද්දි දොරවල් හරියට වහන්න කියලා. වැහුවද? ඔව් අම්මේ මම වැහුවා. වහපු ලස්සන තමයි. ඉඳපන් දැන් බඩගින්නේ. ඇයි අනේ? ඇයි අන්න ඔයපු මස්සක්කේ බත් මුට්ටිය දෙකම බල්ලා කාලාද කොහෙද? මොකක්? බල්ලා බැඳලානේ අම්මේ හිටියේ. එහෙනම් බහිරව යගිල්ලද? කිව්වා හරියට දොර වහපන් කියලා. ආච්චි අම්මේ. උකුන් කොළුවෝ මොකද බං මේ බෙරිහන් දෙන්නේ? මොකක්ද අනේ අර කරලා තියෙන්නේ? මම මොකද්ද කරේ බං? උයපු මස් සට්ටියයි බත් මුට්ටියයි ඔක්කොම කාලා. අම්මෝ පුතේ සෑහෙන කාලයකට පස්සේ රසට මස් ටිකක් කෑවා. කෑවා තමයි. අපි කන්නේත් මාස ගානකින්නේ. ඒකත් කාලානේ. හරි කොළුවෝ. මෙන්න මේ සල්ලි අරන් ගිහින් අරන් වරින්. රුපියල් 400ක්. ඔව්. ඕකෙන් කන්න වෙන්නේ ඉතින් කුකුලගේ පුක තමයි. මොකක් නෙමෙයි. දැන් කුකුල් මස් කිලෝ එක රුපියල් 1500ක් විතර වෙනවා. මොනවා? ආච්චි අම්මේ. යකෝ ගණන් කිව්වා විතරයි ආච්චි අම්ම කොහෙද ගියේ? ඔක්කොන් අයියේ. අපි දැන් මොකද කරන්න යන්නේ? අපිට කොහෙවත් යන්න වෙන්නේ නැහැ. මොකද ආච්චි මොනා කරයිද දන්නේ නැහනේ. එහෙම වුණොත් යන තැනක එක්ක යන්න වෙනවා බං. උඹට පිස්සුද බං? ඉතින් බං අපිට වෙන කරන්න දෙයක් නෑනේ. අපිට තව වැඩි දවසකුත් නෑනේ බං. අනික ඉස්කෝලේ පටන් ගන්නත් ළඟයි. තව ටික දවසකින් අම්මලා එයි අපිව එක්කන් යන්න. ඊට කලින් කොහොම හරි නිදානේ ගත්තා නම් හරි. ඕක ගන්න ඕනිමද බං? අපිට ඕනි වෙලා තිබ්බේ අරුන් දෙන්නගෙන් බේරෙන එක විතරයිනේ බං. දැන් ඒකත් හරිනේ. ඒ වුණාට මාටින් අයියේ සීයයි අර මාමයි තාම එළෙව්වේ නෑනේ. අත්තම්මා ඉන්න නිසානේ මේ දෙන්න අපිට කරදර කරන්නේ නැත්තේ. අත්තම්මා නැති වුණොත් එහෙම අනිවාර්යෙන් අපිට වද දෙනවා. ඔව් බං ඔක්කොටම කලින් උන් දෙන්නව පන්නන්න ඕනි. කොහොමද බං ඉතින් අපි ඒක කරන්නේ? අර පොතේ තිබ්බ බං හොල්මන් අල්ලගෙන බෝතලයට දාන ක්‍රමයක්. බෝතලයට දාලා ගඟට දාන්න තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ආයෙන්නේ නෑ බං. ඉතින් කොහොමද බං අපි ගෙන්න ගන්නේ? දැන් කොහොමත් ආච්චි ඉන්න නිසා උන් දෙන්න එන්නේ නෑනේ. ඔව් ඉතින්.
හැබැයි ගෙන්න ගන්නව නම් ගෙන්න ගන්න තියෙන එක ක්‍රමයයි බං. ඒ මොකද්ද බං? අපි නිදානේ තියෙන තැන හොයාගෙන ඒක ගන්නම ඕනි. එතකොට උන් දෙන්න කොහේ හිටියත් එනවා බං. මොකද උන් දෙන්නත් බලාගෙන ඉන්නේ ඕකට පෙරේත කමින්නේ. එහෙනම් අපි එහෙම කරමු. අපි කොහොමද බං හරියටම නිදානේ තියෙන තැන හොයාගන්නේ? අර මන්තර පොතේ මම දැක්ක සිතියමක් තිබ්බා. ඒක ගනින්කෝ එහෙනම් බලන්න. මේකයකෝ තනිකර ගස් විතරනේ තියෙන්නේ. සීයා ඒ කාලේ චිත්‍රකාරයෙක්ද බං? කට වහගෙන ඕක බලපන්කෝ බං. මේ මොකක්ද ඔක්කොම අයියේ මේ කතරයක් ගහලා තියෙන්නේ? මෙතන තමයි බඩු ඇත්තේ. දැන් කොහොමද බං මේ කතිරි තියෙන තැන හොයාගන්නේ? බලපන් මොකක් හරි ලකුණක් දාලා තියෙනවද කියලා. මෙතන රාමුට්ටියක් ඇඳලා තියෙනවනේ බං. අඩේ මේක රා තියෙන තැන් පෙන්නන සිටියමක්ද දන්නේ හොඳේ. පිස්සු කියවන්න නැතුව ඉඳහන් බං. සීයා ඒ කාලේ රා බිව්වා බීමක් නන්නත්තර වෙන්නම. ඒක වෙන්නේ නැති බං මුට්ටියක් ඇඳලා තියෙන්නේ. නෑ ඔක්කොම අයියේ. ඇයි බං? මේ තියෙන්නේ අපේ ලිඳ ගාව ඔක්කොම අයියේ. මොකක් ලිඳ ළඟ? ඔව් ඔක්කොම අයියේ. එතනනේ රා තියෙන්නේ. අඩේ ඔව්නේ බං. ඒ කියන්නේ බඩු තියෙන්නේ ලිඳ ගාව. දැන් හරිනේ. තියෙන තැනත් හොයාගත්තනේ. අපි මොකද කරන්නේ දැන්? අපි ටිකක් රෑ වෙලා ගිහිල්ලා බලමුද? යනවනම් යමන් ඉතින්. චූන දෙකින් විතරක්. මේ කරන්ට් එකත් හැමදාම කපනවනේ. ඊයට ඒද මන් දන්නේ අප්පා. පුතේ. ඇයි අම්මේ? කට්ටියම එන්න බත් කන්න. කරන්ට් එක කීයට ඒද දන්නේ නැනේ. හා අම්මේ. මොනවාද අම්මේ ඉුවේ? ඉුවේ මාළුයි මඤ්ඤොක්ක කොළයි. මඤ්ඤොක්ක කොළ නම් නියමයි. මාත් හරි ආසයි. ඔයාලගේ ආච්චිත් ඉස්සර ආසම කෑමක් තමයි මඤ්ඤොක්ක කොළ. මොකක් ආච්චි? ඔව් පුතේ. ආච්චිට ඉතින් මඤ්ඤොක්ක කොළ තියනවා කියන්නේ වෙන මොකුත් ඕනේ නැහැ. හරි එහෙනම් කට්ටියම මේ බෙදලා තියෙන බත් ටික අරන් ගිහින් කන්නකෝ. දුවේ මටත් බඩින්ගක් බෙදලා දියන්කෝ බං. අම්මා පුටා. අම්මේ පුංචි මොකක්ද ආච්චි අම්මේ මේ කලේ? මං කිව්වනේ කාමරෙන් එළියට එන්න එපා කියලා. දැන් හරිනේ. අනේ පුතේ මම මඤ්ඤොක්ක කොළ එක්ක බත් පොඩ්ඩක් කාලා යන්නයි ආවේ. බත් තමයි. බලන්නකෝ දැන් උන දේ. හරි දැන් කාමරයට යන්නකෝ. මං බත් එකක් අරන් එන්නම්. එහෙනම් ඉක්මනට අරන් වරෙන්මයි අම්මා. හරි අනේ දැන් යන්න. අනේ උකුන් අයියේ අම්මා නැගිටින්නේ නෑනේ. මේ සීය නැති වෙලාද කොහෙද බං? ඉක්මනට වතුර ටිකක් ගහනකො මූණට. අම්මේ නැගිටින්නකෝ. පුතේ නැගිටින්නකෝ අම්මේ. කෝ පුතේ ආච්චි? මොන ආච්චිද පුංචි? ඇයි දැන් පුතේ මෙතනට ආවේ? මෙතනට කවුරුත් ආවේ නෑ පුංචි. නෑ දැන් මෙතනට ආවා. ඒ පුංචි ආච්චි ගැන කියන හිටියේ. ඒක නිසාම ඇවිල්ලා පේන්නේ නැති. අනේ මන් දන්නේ නෑ පුතේ. මගේ හිතට නිකන් හරි නෑ වගේ. හරි අම්මේ දැන් නැගිටින්නකෝ. අපි ඉස්සරහට ගිහලා හිමීට බත් ටිකක් කමුකෝ. අම්මගේ හිත බය වෙලා. ඒකයි ඔය. කොහොම නැගිටින්නකෝ යන්න. ඇයි බං පුංචිට ආච්චි ගැන කිව්වේ නැත්තේ? උඹට පිස්සුද බං? ඊට පස්සේ පුංචි බය වුණොත් එහෙම ආයේ ගුරුනාන්සේ මාම එක්කන් ඉන්න වෙනවා. අනික අපි ආච්චි ගෙන්නවා කියලා දැනගත්තොත් එහෙම අපි හෙටම ගෙදර යවයි යකෝ. එතකොට අපිට නිදාන ගන්න වෙන්නේ නැහැ. තෝ මේ නිදානයක් ගැන කියවනවා. මම මේ රත් වෙලා ඉන්නේ මොනව වෙයිද මන් දන්නේ. බලපන්කෝ මේ ආච්චිත් පිස්සුමයිනේ කෙලින්නේ. ආච්චිත් පිස්සු කෙලින එක සාධාරණයි බං. ඒ මොකද? උඹගේම ආච්චිනේ. අනේ මේ මාටියෝ මගෙන් මොකුත් අහගන්න නැතුව ඉඳහන් බං. අන්නාරූ වෙනවා. මොකද බං අම්මට? දැන් නම් අවුලක් නෑ උක්කුන් අයියේ. ටීවී බල ඉන්නවා. අම්මා හොඳටම බය වෙලා උක්කුන් අයියේ. දැන් අවුලක් නෑනේ. ෂේප්නේ. ඔව් මාටින් අයියේ. දැන් නම් අවුලක් නෑ. මේ අපි අරක බලන්න යනවද දැන්? දැන් යන්න වෙන්නේ නෑ බං. පුංචි විතරයි ඉන්නේ. ආච්චි ආයෙ පිස්සු කෙලියොත් එහෙම ඉවරයි. අපි හෙට යමු නේද උක්කුන් අයියේ? ඔව් බං අපි හෙට යමු. උදේට අරකට ඕනේ බඩු ටිකක් ලෑස්ති කරගමු. හරි උක්කුන් අයියේ. එහෙනම් මං නිදාගන්න යනවා. ඔයාලත් නිදාගන්න. හරි බං. මේ උඹ දැක්කද FB එකේ දාලා තිබ්බ ප්ලේන් එක ෆොටෝ එකක්? නෑ බං. ඇයි මොකද්ද? නත්තල වෙනුවෙන් දියමන්ති වලින් විතරක් ප්ලේන් එකක් සරසලා බං. සිරාවට? ඔව් බං. තනිකරම දියමන්ති විතරයි. එහෙනම් ඉතින් ඒක ලංකාවට ආවොත් නම් දෙයියන්ගෙම පීටයි. ඒ මොකද බං? මෙහෙට ආවොත් දියමන්ති නැතුවනේ යන්න වෙන්නේ. මේ ඒක නෙමෙයි බං. කියපන්. ලංකාවේ වැඩියෙන්ම ඊමණී හොයන්නේ කවුද බං? දත් දොස්තරලා බං. මොකක්? දත් දොස්තරලා? ඔව් බං. ඊ කියන්න කියනවා සල්ලි ගන්නවා. මම ඇහුවේ ඒ ඊ ගැන නෙවෙයි බං. එහෙනම් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නේ කවුද කියලා බං? මන් දන්නේ කොහමද බං? හරි. මේ අදාරක ගන්නවද බං? ඔව් බං. ඒක ගන්නත් ඕනි අරුන් දෙන්නව අල්ල ගන්නත් ඕනි. කොහොමද බං දැන් ඒක කරන්නේ?
අර පොතේ තියෙන විදිහට වැඩේ කරමු බං. උන් දෙන්නව බෝතලයකට දාගන්න පුළුවන් එතකොට. බං වැඩේ දෙල් වෙයිද? ඉඳකින් විතරක්. කරන්න කලින් මූසල කතා කියන්න එපා බං. හරි බං ඉතින්. අන්න පුංචිනවා. ඔක්කොම පුතේ ඇයි පුංචි? මම මල ගෙදරට යනවා පුතේ. එන්න ටිකක් රෑ වෙයි. මේ මල්ලිවත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න හොඳේ. හා පුංචි. කොහෙවත් එහෙම යන්න එපා. ඔයාලට රෑටත් එක්ක මම කෑම හදලා තියෙන්නේ. කන්න හොඳද? හා පුංචි. එහෙනම් මම යනවා. පරිස්සමෙන් ඉන්න හොඳද තුන්දෙනාම? හා අම්මේ. ඔක්කොම අයියේ අපි දැන් මොකද කරන්නේ? අම්මත් නැති එකේ අපිට දැන් නිදාසේ වැඩේ කරන්න පුළුවන්. අදාරක ගන්නවද ඔක්කොම අයියේ? ඒක ගන්නත් ඕනි. අරුන් දෙන්නව අල්ලගෙන බෝතලයකට දාගන්න ඕනි බං. මේ අපිට ඕනි බඩු ටික කොහෙන්ද හොයාගන්නේ? ඒවා ඔක්කොම ගබඩා කාමරේ තියෙන ඔක්කොම අයියේ. අපි ඒකෙන් ගමු. අම්මෝ බං ඔය මගුලේ කාමරේ නිසා තමයි බං අර භූතය ආවෙත්. භූතය ආවේ තෝගේ මුද්ද ගත්ත නිසානේ. නැත්තම් අපිට මෙච්චර කරදරයක් නෑනේ. මේ ඒක නෙමෙයි අපි ඕක කරද්දි තාත්තවත් එයිද? ඇත්තටම තාත්තා දැක්කේ නෑනේ බං. එයා වැඩමාටින් අයියේ. සතියකට වරක් තමයි ගෙදර එන්නේ. මේ හරි එහෙනම් අපි යමු. රෑ වෙන්න කලින් ඔක්කොම හොයාගෙන තියාගන්නත් එපෙයි. යමු එහෙනම්. ඔක්කොම අයියේ ඔක්කොම බඩු ටික හරි නේද? ඔක්කොම හරි වගේ බං. ආය අපිට මොකුත්ම ඕනි වෙන්නේ නැද්ද ඔක්කොම අයියේ? නෑ නේ බං ඔක්කොම හරි වගේ. හැබැයි අපිට තව පොඩි දෙයක් ඕනි. ඒ මොකක්ද ඔක්කොම අයියේ? අපි නිදානේ ගන්නව නම් නිදානෙට බිලි දෙන්න කුකුලෙක් ඕනි. අපි කොහොමද කුකුලෙක් හොයාගන්නේ? කොහොම හරි හොයාගන්න වෙනවා බං. කෝ බං මෙතන හිටිය මාටියා. මාටියෝ. මාටින් අයියේ. යකෝ ඒ පාරමූ කොහෙද ගියේ? ඔතන ළිඳ උඩ වාඩි වෙලා හිටියේ ඔක්කොම අයියේ. මම මෙහෙ. බැහැපිය යකෝ ඔකෙන්. හරි බං. පැහිලාද කියලා බලන්න නැග්ගේ. පැහිලා තිබ්බත් නැතත් තොට නම් ආයි බොන්න දෙන්නේ නැහැ. බැහැපන් කිව්වේ. තෝනම්මා ඉරිසියාකාරයෙක්. මේ උඹ ඔකට අත තියනව නෙවෙයි හරි. කලින් එකක් බීලා පිස්සු කෙලියනේ. හරි බං. කොහෙන්ද බං අපි දැන් කුකුලෙක් හොයාගන්නේ? ඇයි බං කුකුලෙක්? කුකුලෙක් ඕනි මාටින් අයියේ නිදාන ගන්නව නම් බිල්ලට දෙන්න. අයියෝ බං මං කුකුලෙක් දෙන්නම්. උඹට කොහෙන්ද බං කුකුලෝ? උඹට මතකද එදා අපි කුඹුර ගිහිල්ලෙද්දී අර වංගුවක නැවතුණා. ඒ නැවතුණු වංගුව ගාව ගෙදරක් තිබ්බේ. ඉතින් ඒ ගෙදර කුකුලෝ ඉන්නවා බං. අම්මෝ මාටින් අයියේ ඒ ගෙදර මාමා පට්ටවසයි. හැබැයි ඒ මාමත් මල ගෙදර ගියාක් දන්නේ. අඩේ ඒකනේ අපි ගිහින් බලමු. මේ අපි එහෙනම් රෑ වෙන්න කලින් කොහොම හරි එකෙක් අරන් එමු. යමන්කෝ ටක් ගාලා. එහෙනම් අපි ඉක්මනටම අරන් එමු. කොහොමද කුකුල්ලෝ ටික? මේ අරෝ ගෙදර නැති වෙයිනේ. පේන්න නෑ වගේ ඔක්කොම අයියේ. මේ දෙන්නෙක් විතර උස්සමුද? පිස්සු දෙයක් උතට දෙන්නෙක් මොනා කරන්නද? අපිට ඕනි එකයි. කුකුල් මසුත් ගණන් එකේ දෙන්නෙක්ම උස්සමු බං. අනේ මේ පිස්සු කෙලින් නැතුව ඉඳපන්. උඹලා දෙන්න වටපිට බලපන් මං හිමීට ලං වෙනවා හොඳේ. හරි බං මං බලන්නම්. ඵලයන්කෝ. මොනාද බලන් ඉන්නේ බං එකෙක් අරන් ටක් ගාලා වරෙන්. පොඩ්ඩක් ඉඳපන් යකෝ කවුරුත් ආවොත් එහෙම ඉවරට ඉවරයි. මේ මම එන්නද? අම්මෝ මේන් වැඳ පාඩුවේ ඉඳපන් මං අරන් එන්නම්. පුතා යකෝ කා අරන් වරෙන් කෑ ගහනවා නේද? පුතා මාටින් අයියේ අන්න අරු වෙනවා. උක්කුන් ටක් ගාලා වරෙන් අන්න අරු වෙනවා. ඔහොම නැවතියන්. මේක කෑ ගහනවා ඉවරයක් නෑ බං ටක් ගාලා දුවමු යකෝ. ඔහොම ඉඳපන් කිව්වේ ගස් බල්ලෝ ටික. අන්න අරු වෙනවා ටක් ගාලා දුවමු. අම්මෝ බං මගේ බොක්කත් එක්ක රත් වුණා බං. මේ යකා කෑ ගහන්න ගත්තනේ. මේ ඌ එනවද දන්නේ නේ. නෑ මාටින් අයියේ එන්නේ නැති වෙයි. අපි ආපු වේගෙට කොහොමත් ඕකට අල්ලන්න බෑ. මේ ඌ උඹව අඳුරගත්තත් දන්නේ නෑ. අපිව නම් කොහොමද දන්නේ නෑනේ. නෑ ඔක්කොම අයියේ ඌ හරියට දැක්කේ නෑ. අපි දුවගෙන ආවනේ ටක් ගාලා. මේ අපි මේකව මෙතන ගැට ගහලා ගෙදර යමු. රෑ වෙලා එමු වැඩේට. මේ කීයටද බං වැඩේ පටන් ගන්නෙ? දැන් වෙලාව කීයද කියපන්කෝ? 8යි බං වෙලාව. මේ අම්මා කීයටද දන්නේ නේ. අම්මා එද්දි තව රෑ වෙයි උකුන් අයියේ. අපිට රෑට කන්නත් එක්කම උයලා යන්න නැත්තේ වෙලා යන නිසා. එහෙනම් අපි වැඩේට යමු. මාටියෝ මේ එදාර පත්තු කරපු පහනත් ගනින් හොඳේ. මේ ආයෙ ගන්න එහෙම මොකුත් නෑනේ. මට ආයෙ අරේට මෙහෙට දුවන්න බෑ හරි. නෑ බං ආයෙ මොකුත් නෑ. යමන් එහෙනම්. බං උක්කුන්. ඇයි බං? පට්ට කරුවලයිනේ බං. බලපංකෝ හඳත් පායලා.
ඒ හඳත් මූසල පාටයි බං. යකෝ රෑ වුණාම කරුවලයි තමයි. මේ අපි මේක කරන්න ඕනෙමද බං? මට නම් දැන් බයත් බෑ බං. අනේ මේ මාටියෝ උඹ මාවත් බය කරන්නේ නැතුව ඉඳපන්. දැන් මොනවාද උක්කුන් අයියේ කරන්න තියෙන්නේ? මෙතන පොඩ්ඩක් හාරන්න ඕනි බං. හාරලා තමයි මතුරන්න තියෙන්නේ. කෝ ඉඳපන්කෝ එහෙනම් මං හාරන්න. අපි දෙන්නම හාරමු. දැන් ඇති නේද උක්කුන් අයියේ? දැන් නම් ඇති වෙයි බං. මාටියෝ මේ උඹ දැන් අතෙන්ද ගිහිල්ලා අර කුකුලව බලාගනින්කෝ. ඕක මොකද්ද බං? මේ උඹත් කොයිකටත් බෝතලේ ළඟින්ම තියාගනින් හොඳේ. හරි උක්කුන් අයියේ. මේ ඔන්න එහෙනම් මම මතුරන්න ගන්නවා හරි. උක්කුන් අයියේ දැන් නම් මටත් බයයි වගේ. බය වෙන්න එපා බං. මුකුත් වෙන්නේ නැහැ. මාටියෝ මේ මම කියද්දි කුකුල අරන් වරෙන් හොඳේ. හරි බං. ඕම් ක්‍රීං ඒස්වාෆෝ. ඕම් ක්‍රීං කරුකුට්ටං කුරුකට්ටං උඩබල ගත්තත් වට්ටක්කාෆෝ. ඕම් ක්‍රීං ඥානකේ ඇවිත් නිදානි දීලා පලෝ. ඕම් ක්‍රීං සෙව්වන්දි මෑනියෝ ඇවිත් නිදානි දීලා පලෝ. ඕම් ක්‍රීං ආස පලාගෙන පොලෝ පලාගෙන නිදානි උඩට වරෝ. ඕම් ක්‍රීං ඒස්වාෆෝ. ඕම් ක්‍රීං ඒස්වාෆෝ. ඕම් ක්‍රීං ඒස්වාෆෝ. මාටියෝ නිදානි උඩට ආවා ඉක්මනට කුකුලා දීපන්. පුතා මාටියෝ කුකුලා දීපන් යකෝ සීයයි අරුයි මෙතෙන්ට එන්න කලින්. උන් දෙන්න ආවොත් අපි ඉවරයි යකෝ. අඩේ මාටියෝ. කෝ යකෝ කුකුලා. අඩේ මෙතන හිටියා බන් දැන්. උක්කුන් අයියේ ඔන්න පිටිපස්සේ. ඉවමෝ. උක්කෝ උඹලා කොහොම හරි ඒකත් ගත්තා නේද? සීයේ මට හිතුණතෝ මෙහෙ ආපු දවසේම මොකක් හරි කුපාඩි වැඩක් කරයි කියලා. ඒ මේ ඇයි උක්කුන් අයියේ? මේ අරුවටක් ගාලා හැරවපන්කෝ. ඌට 11 ආච්චිට ටක් ගාලා කියන්න කියපන්. හා උක්කුන් අයියේ. මොකද ඒ පාර උඹලා කරන්න යන්නේ? මොකුත් නෑ සීයේ. මේ නිදානේ අයිති අපිට බොල. තොපි මේ කරපු වැඩේට තොපි ඔක්කොම මේ ලෝකෙන් චුත කරනවා දැනගනිල්ල. අනේ මාමේ එහෙනම් අපි මෙහෙම කරමුකෝ. මොකද්ද බොල? ඔයාලා භාගයක් ගන්න අපිට භාගයක් දෙන්න. යකෝ අපේ නිදානෙත් අරගෙන තව භාගයකුත් ඉල්ලනවා මෙතන. උඹලට දැන් අපෙන් බේරීමක් නෑ. හැමදාම කොහොම හරි බේරුණා නේද උක්කෝ? අද උඹලා ඉන්නේ අපිට අයිති තැන. දැන් උඹලව බේර ගන්න කාටවත්ම බෑ. උක්කුන් අයියේ අපි මොකද අනේ කරන්නේ දැන්? මට හිතා ගන්න බෑ බං මොකද කරන්න කියලා. අරෝ ඉක්මනට ආවොත් හොඳයි. කොස් ඇටයා උඹ තමයි අල්ලගන්න ඕනි. අනේ උක්කුන් අයියේ. උඹ තමයි මේ සේරටම මුල. අනේ මාමේ. තෝ තමයි මුන්ට හැමදේම කියලා මුන්ව ඇවිස්සුවේ. උඹට මම උක්කුන් අයියේ. අනේ සීයේ එයාව අතාරින්නකෝ. අපිට නිදාන එපා. සීයලාම තියාගන්න. එයාව අතාරින්නකෝ. අතාරින්න ඊළඟට උඹ තෝ මාවත් මරලා අපිට අයිති නිදානෙත් ගොඩ ගත්තා. අනේ සීයේ මම හිතලා එක කළේ නෑනේ. මේ නිදානේ අපිට එපා සීයේ. මේ තියෙන්නේ අපේ වස්තුව යකෝ. උක්කුම් මොකද යකෝ මෙච්චර වෙලා කළේ? කෝබන් ආච්චි? ආච්චි අර ඉන්දියාවේ යන පඩංගු නාට්‍යයක් බලනවා බං. ඉතින් උඹ අපිට උන සිද්ධිය කිව්වේ නැද්ද යකෝ? කිව්වා බං. අවසාන කොටස කියලා එන්නම් කිව්වා. මොනාද උඹලා කුටු කුටු ගාන්නේ? ඒ කෝබන් අරු පොඩ්ඩක් උඩ බලපන්කෝ. හම්මෝ මොකද්ද බං ඒ වතුර වැටෙන සද්දයක් ඇහෙන්නේ? මට ගියා බං. මොනාද යකෝ? චූ බං. ඊළඟට උඹ තමයි මුලින්ම මගේ මුද්දත් හොරකම් කළේ. අඩේ උක්කුම් මාව බේරගනින් උක්කුම්. උඹටත් මම උක්කෝ. දැන් ඉන්නේ උඹ විතරයි. උඹට දැන් උදව් කරන්න කවුරුත් නෑ. උක්කෝ මොනා හරි කරපන්කෝ. අනේ සීයේ එයාලව අතාරින්නකෝ. අද තොපි එකෙක්වත් ඉතුරු කරන්නේ දැනගනින්. මේ තමයි තෝ ජීවත් වෙන අවසාන මොහොත. දැන් එහෙනම් පරලොව යන්න ලෑස්ති වෙයන්. ඔක්කොම තෝ මට කරපුවා හොඳටම ඇති. තෝ නිසා මට ගොඩක් කරදර වුණා. උඹට මම මල කෙලියයි. මහත්තයා මොකද මේ පුදුමෙන් වගේ? මේ දැන් නම් අපි ඉවරයි වගේ බං. මගේ කොළුවට මොකද මේ කරන්න හදන්නේ ආ?
මේ මොකුත් නෑ නෝනේ. සීයේ දැන් මොකද කියන්නේ? මාව පරලොව යවනවා කිව්වනේ. දැන් සීයලාට පරලොවේ ඉන්න වෙන්නෙත් නෑ. කෝපුතේ අනිත් ළමයි අර ඉන්නේ ආච්චි අම්මේ. ඉක්මනට මේ ළමයින්ව බසනවා කිව්වේ බිමට. හරි නෝනේ. උඹලට අවුලක් නෑනේ. නෑ උක්කුන් අයියේ අපිට අවුලක් නෑ. මේ අපිට අග්ගාලා මෙතනින් මාරු වෙමුද? නැත්තම් ඉවරටම ඉවරයි. උක්කුන් අන්න අරුන් යන්න වගේ ලෑස්ති. මේ ඉක්මනට බෝතලේ දියන්කෝ. කොහෙද සීයේ යන්න ලෑස්ති? කොහෙවත් නෑ උක්කුම් පුතේ. ඕං රින් මුන් දෙනවා බෝතලේ ඇතුළට ඇදලා ගනින්. ඕං රින් බෝතල් තට්ටු මුන් දෙන්න මට්ටු. එපෝ. ඕං රින් ඒ ස්වාෆෝ. තොපි දෙන්න අපිව මරන්නනේ හැදුවේ. දැන් තොපි දෙන්නව ගිහින් දානවා ගඟට. දැන් හරි නේද උක්කුම් පුතේ? දැන් හරි ආච්චි අම්මේ. එහෙනම් මම යනවා කොළුවෝ. කොහෙද ආච්චි අම්මේ යන්නේ? ඊළඟ නාට්‍ය බලන්න පුතේ. අම්මා එන්න කලින් ඉක්මනට කාමරේට යන්නත් අම්මේ. හරි කොළුවෝ. අම්මෝ උක්කුම් දැන් තමයි බම් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. මේ පුළුවන් නම් ඕක පෙල්ලපන්. හරි බම් පොඩ්ඩක් බැලුව විතරයිනේ. දැන් ඔක්කොම හරි නේද උක්කුන් අයියේ? ඔව් බං දැන් නම් අපි නිදහස්. අරුන් දෙන්නගේ කරදරෙත් ඉවරයිනේ දැන්. මේ අපි ඔය නිදානෙට මොකද කරන්නේ බං? මොනා කරන්නද බං අපි මේක බෙදාගමු. අඩෝ අපි දැන් කෝටිපතියෝනේ. මේ වරින්කෝ බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. මොනවද තියෙන්නේ මාටින් අයියේ? අඩේ උක්කුම් මේකේ තව පොඩි පෙට්ටි 3ක් තියෙනවා වගේ බං. අඩෝ ඒ වගේ තනිකරම රත්තරන් කාසිනේ බං. එහෙනම් අපි 3 දිනාටම ගානට තියෙනවනේ. මේ අපි මේ ලොකු පෙට්ටියේ වලේ දාලා පොඩි පෙට්ටි 3 අරන් යමු. හරි බං එහෙනම් ඕක ඉක්මනට වලේ දාලා යමු. ඔව් උක්කුන් අයියේ අපි ටක් ගාලා යමු. අම්මත් එනවා ඇති දැන්. අපි දැන් මොකද කරන්නේ උක්කුන් අයියේ? නිදානෙක් ගත්තානේ. දැන් සීයාගෙන් බය වෙන්න දෙයක්වත් නෑනේ. දැන් ඉතින් ආතල් එකේ ඉන්න තමයි තියෙන්නේ. පිස්සුද බං උඹට? ඇයි බං? ඇයි යකෝ ආච්චි? ආච්චිගෙන් වදයක් නෑනේ බං. ඔහේ ඉඳපුදින්. වදයක් නෑ නෙමෙයි බං. පුංචිලා දන්නෙත් නෑනේ. මතක නේද වුණ දේ? බොහොම අමාරුවෙනේ ෂේප්ුනේ. ඒකට අපි මොකද කරන්නේ උක්කුන් අයියේ? මොනා හරි කරන්න ඕනි බං. ආච්චි නම් අවුලක් නෑ ඉතින්. කිව්වම යයි. අපි එහෙනම් උදේට මොකක් හරි කරමු. එහෙට මෙහෙට දුවලා පට්ට අමාරුයි බං. උඹ දිව්ව එකක් ඈ. මමනේ දිව්වේ. හරි එහෙනම් ඔයාලා නිදා ගන්නකෝ. ඔන්න අම්මත් ආවද කොහෙද? මාත් යනවා නිදා ගන්න. හරි බං. මේ උක්කුම් ඇයි බං? අපි කොහොමද බං මේ පෙට්ටි ගෙදර ගෙනියන්නේ? ගෙදර ගෙනියන්නේ අත් දෙකෙන් බං. එහෙම නෙමෙයි බං. අම්මලා එහෙම දැක්කොත් එහෙම. අම්මලා දකින්නේ නැති වෙන්න හොරෙන් ගෙනියන්න ඕනි බං. අඩේ අපිට ආතල් එකේ ඉන්න පුළුවන් නේ බං. ගෙදරට කෙදිරි ගගා සල්ලි ඉල්ලන්න ඕනිත් නෑනේ දැන්. ඔව් බං අපේ අම්මගෙන් මං රුපියල් 100ක් ඉල්ලගන්නෙත් මොකක් හරි වැඩක් කරලා බං. දැන් නම් අපිට ඇති වෙනකන් සල්ලි තියෙනවනේ. හරි බං නිදාගමු. දැන් නම් පට්ට නිදිමතයි. කවුද බං? අම්මා බං? අම්මේ? උක්කුම් පුතේ මොකද කරන්නේ? මොකුත් නෑ අම්මේ. ඉන්නවා ඉතින්. අපි හෙට එනවා හොඳද? අම්මලා හෙට මෙනවද? ඔව් ඉස්කෝලේ පටන් ගන්නත් ළඟයිනේ. තව වැඩි දවසක් නෑනේ. අපි හෙට උදෙන්ම එනවා. ඇඳුම් එහෙම ලෑස්ති කරගෙන ඉන්න හොඳද? හා අම්මේ. ඇයි බං? අම්මලා හෙට එනවලු බං අපිව එක්කන් යන්න. අන්න අරුත් එනවා. කවුද බං මේ? පහළ ගෙදර පොඩි එකෙක් උක්කුන් අයියේ පන්තියේ චිත්‍රයක් ඇඳන් එන්න කියලා. මට කියලා ඇඳ ගන්න ඇවිල්ලා. මොකක්ද අඳින්න කියලා තියෙන්නේ? තනකොළ කන හරකෙක් උක්කුන් අයියේ. චිත්‍රයක් ඇඳන් එන්න කිව්වම වෙන කාට හරි කියලා ඇඳගෙන ගින් හරියනවද බං? නෑ අයියේ මගේ චිත්‍රය තමයි ලස්සනටම තියෙන්න ඕනි. ඒකයි. ඇයි ලස්සනට අඳින්න බැරිද? බෑ අයියේ. උඹට දැන් තනකොළ කන හරකෙක්නේ අඳින්න ඕනි. ඔව් අයියේ. මේ උඹ ටීචර් සුදු ඉස්කෝලයක් ගිහින් දීපන්. ඒ අයියේ. උඹ ගිහින් දීපන්කෝ. කොයිද චිත්‍ර කියලා ඇහුවොත්? ඔය තියෙන්නේ කියපන්. කොයිද මේකේ තනකොළ කියලා ඇහුවොත් එහෙම? හරක කාලා කියපන්. එතකොට කොයිද හරක කියලා ඇහුවොත්? එතන තනකොළ ඉවර හින්දා වෙන තැනකට යන්න නැති කියහන්. ඒකත් හොඳයිනේ. එතකොට මට අඳින්න ඕනේ නෑනේ. ඔව් දැන් ඵලයන්. එහෙනම් අයියේ මං යනවා. හරි මල්ලි. මේ ඇයි උක්කුන් අයියේ? හෙට අපේ අම්මලා එනවා කිව්වා බං අපිව එක්කන් යන්න. ඒ කියන්නේ හෙට ඔයාලා යනවද? ඔව් බං දුකයි ඉතින් මොනා කරන්නද? මේ අපි නිදානි ගත්ත කියලා අම්මලාට එහෙම කියන්න එපා හොඳේ. නෑ උක්කුන් අයියේ මම කියන්නේ එහෙම වුණොත් මට ගෙදරින් යන්නත් වෙයි. දැන් ආච්චිවත් යවන්න ඕනි බං. නැත්තම් උඹලට තවත් කරදරනේ. ඔව් අයියේ ඒක හොඳයි. උක්කුන් අයියේ මාත් දැන් යන්න ඕනි. කොහෙද බං?
අද පන්ති තියෙනවා උක්කුන් අයියේ. හරි හරි බං මම එහෙනම් ආච්චිවත් යවන්නම්කෝ. එහෙනම් මම යනවා උක්කුන් අයියේ. වෙලා යනව නැත්තම්. හරි හරි බං පරිස්සමෙන් ඵලයන්. අක්කේ කොහොමද ඉතින්? පාන්දරින්ම ඇවිල්ලා තියෙන්නේ. ඔව් නංගියේ අදම යන්න එපැයි. ඒකයි පාන්දරින්ම ආවේ. මේ ඉන්නේ දෙන්න. පුංචිලාට කරදර එහෙම කරේ නෑනේ. නෑ නෑ අම්මේ. මොන කරදර දැක්කේ? ඔය හිටියේ පාඩුවේ. මේ උඹ ඔක්කොම දාගත්තනේ? ඔව් ඔව් බං ඔක්කොම දාගත්තා. ආය අර කමතකුණා මේ කමතකුණා කියන නම් එපා හරි. හරි හරි බං ඔක්කොම දාගත්තා. ඔයාලා ගියාම මට තමයි පාළු. අපි ඊළඟ නිවාඩුවටත් එන්නම්කෝ. මේ උඹ වරෙන් අම්මලා එක්ක අපේ දිහා. හරි මාටින් අයියේ. නිවාඩු දවසක මාත් එන්නම්කෝ ඉඳලා යන්න. පුතේ පුතේ. අන්න අම්මලා කතා කරනවා. යමු එහෙනම්. නංගියේ එහෙනම් අපි ගිහින් එන්නම්. මල්ලිත් නෑනේ. ඔව් අයියේ. එයාට නිවාඩු නෑ මේ මාසේ. එහෙනම් අපි ගිහින් එන්නම්කෝ නංගි. පුංචි අපි ගිහින් එන්නම්. අපි ගිහින් එන්නන් නැන්දේ. හරි උක්කුම් පුතේ. ආයෙ දවසක එන්න ඕනි හරිද? අපි ගිහින් එන්නම් මල්ලි. හා උක්කුම් අයියේ. එහෙනම් අපි ගිහින් කෝල් එකක් දෙන්න. හරි නංගියේ. එහෙනම් අපි යනවා.